නමස්කාර වේවා බුදුරුවනට හැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට හැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට හැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. තුන්වෙනි වර ලංකා භූමියට වැඩම කරපු අපගේ ලෞතුරා අංගීරස තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන්වෙනි ලංකා ගමනය සම්පූර්ණ කරනු පිණිස මේ ලංකා ධරණියේ අහසින් වඩිද්දී ওই මහියංගනේ මුතියංගන අහස් ගෙබ හරහා වඩිනවා. ඒ බුදුරජාණන් වහන්සේ අද මුතියංගන උතුම් පිම්බිම යම් තැනක පිහිටා තියනවාද? ඒ අහස් ගෙබෙන් වඩිද්දී මේ ලංකා භූමියේ ශ්‍රාවක ජනයා ගැන අනුකම්පා ඇති අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඩාබිදු ඔය මුතියංගන භූමියට බිඳක් දෙකක් වැටෙන්න සැලැස්සුවා. ඒක බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ආශ්චර්යයකට වෙච්ච දෙයක්. ඒ ඩාබිඳු පුද පුද පින් පුරනු පිණිස බුදුරජාණන් වහන්සේ ඩාබිඳක් දෙකක් පතිත වෙන්න සැලැස්සුවා. ඒ ඩාබිඳු මුතියංගනේ පොළොව මතට වැටෙනකොට ඩාබිඳ මුතු බවට හැරුණා. එනිසා එහි බැඳ සෑයට අදටත් කියනවා මුතියංගන මහා සෑය කියලා. අප ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ තුන් ලොවේ ඩාබිඳකට පවා වැඳ වැඳ මහා පිං රැස් කරගන්න ඉන්න තුන් ලෝකාග්‍ර ශාස්ත්‍රඥ වහන්සේ. අසිරිය තමයි ඒ බුදුරජාණන් වහන්සේ හැරුණකොට බුදුරජාණන් වහන්සේගේ ලය මණ්ඩලින් උපන් ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලාගේ ධාතු වඳිනු පෙනේ. ඒ ශ්‍රාවකයන් වහන්සේලා පරිහරණය කරන ලද පාරිභෝගික වස්තුන්ට වඳිනු පුදනුද පෙනේ. ඒ උත්තමයන් වහන්සේලා යම් භූමියක වැඩ හිටියානම් ඒ වැඩ හිඳපු භූමියට පවා වන්දනාමාන කරනු පෙනේ. එහෙත් ගෞතම බුදුරජුන්ගේ සෙයින් ඩාබිඳටත් වඳිනවා කියලා සඳහනක් තියෙනවා නම් ඒ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේට විතරයි. මහා කස්සප මහරහතන් වහන්සේ දවසක් භාවනාවෙන් වැඩ ඉනකොට මහා කස්සප මුනි නාමයට පැහැදිච්චි සීවක කියන යක්ෂ සෙම්පතියා මහා කස්සප මුනිදු දෙහෙන් සුවයේ වැඩ ඉන්න හැටි ප්‍රීතියෙන් බලබල හිටියා. බුදුරජාණන් වහන්සේගේ රුවදෝ කියලා රැවටෙන තරම් අතිශයින්ම සුන්දර මහා කස්සප මහරහතන් වහන්සේගේ රන්වන් නලල් තලයේ ඩාබිඳු පිරෙන හැටි ඒ සීවක යක්ෂ සිම්පතිය දැක්කා. ඒ ඩාබිඳු දැන් වැටෙන්න ලැහැත්ති. ඒ මහා මුනිදුන්ගේ ඩාබිඳක් වැටෙන්න ලැහැත්ති. දැක්මෙන් පවා ලෝසතුන්ගේ හදවත් සනසන ඒ මුනිවරයාගේ ඩාබිඳක් පතිත වෙන්න ලැහැත්ති. බුදුරජාණන් වහන්සේ මානිසා වෙහෙසටපත් නොවේවා කියලා අප්‍රමාණ ශාස්ත්‍ර ගෞරවයක් හිතේ තිබ්බත් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පානකම් ආයෙ මම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනකට එන්නේ කියලා ගියපු ඒ මුනිවරයාගේ නළලින් ඩාබිඳක් පතිත වෙන්න ලැහැත්ති. ඒ සීවක දෙවියෝ සැනකින් රන් මලක් ගත්තා. අර වැටෙන ඩාබිඳ වැටෙනකන් රන් මල අල්ලගෙන හිටියා. ඒ රන් මල මතට
මහා කස්සප මහරහත් මුනිදුන්ගේ ඩාමින්ද පතිත වුණා. සාදුකාර දිදී ඒ ඩාමින්ද දෙව්ලොවට අරගෙන ගිහින් අදටත් සීවකය යක්ෂ සෙන්පතිගේ භවනේ ඒ ඩාමින්දට සාදු සාදු කියලා වදිනවා. ඩාබින්දටත් වන්දනා කර කර පින්පුරා ගන්න මහා මුනිවරයෙක්ව අපිට සාදර ගෞරවයෙන් වන්දනාමාන කරගන්න වාසනාව ලැබිනා. ගෞතම සම්බුද්ධ ශාසනයේ සෝභමාන කළ බුදුරජාණන් වහන්සේගේ සසුන තුල ශාසන භාරධාරී මහා මුනිවරයා වන අපගේ මහා කස්සප මහා රහත් මුනිදුන්ට නමස්කාර වේවා. සාදු සාදු. අප කාගේත් කල්යාණ මිත්‍ර පරම පූජනීය අපගේ පින්වත් ගුරු දෙවිඳුන් නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. මාළඹේ මහමෙවුනාව භාවනා ආසපු පුණ්‍ය භූමියේ පින්වන්ත පූජනීය අනුශාසක අපගේ පින්වත් පන්නල සුමන වංශ ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වන්ත මහා සංඝරුවන නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. අද මේ අහන බණපදයක් ගානේ මහා කස්සප මහරහත් මුනිදුන් ගැන මේ සදැහැතියන්ගේ හදවත්වල තිබුණා වූ ශ්‍රද්ධාව තව තවත් බලවත් වේවා. මහා කස්සප මුනිදුන් ගැන අහන බණපදයක් ගානේ සසර දුකින් නිදහස්ව අමා නිවනුන් ලබනු පිණිස අපේ හදවත් ඇතුලේ පිම්පිරේවා. මහා කස්සප මහරහත් මුනිදුන්ට දෑත් එකතු කරන වාරයක් පාසා අපට චතුරාර්ය සත්‍ය අවබෝධය උදෙසා පිම්පිරේවා. ඒ මහා කස්සප මහරහතන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනය ඇතුලේ අතිශයින්ම අසිරිමත් ශ්‍රාවක රත්නයක්. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට වැඩ හිටපු අසිරිමත් භද්‍ර ශ්‍රාවක යුග්මය තමයි අපගේ සාරිපුත්ත මහා රහතන් වහන්සේ, අපගේ මහා මුග්ගල්ලාන මහ රහතන් වහන්සේ. එහෙත් මේ මහා ශ්‍රාවක අග්‍ර ශ්‍රාවක යුග්මය ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් වූ තුන්ලොවක් කෙලිය කරන පහන නෙවී යන්න පෙරමනි වුණා. බුදුරජාණන් වහන්සේ දිවමං වැඩේ දිද්දීමයි බුදුරජාණන් වහන්සේගේ අභියසට හොරු 500කකින් පහර කාලා බිඳී ගියපු සිරුර එ르දියෙන් සකස් කරගෙන මහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වඩින්නේ. ස්වාමීනි මට පිරිනිවෙන්න කල්පමිනිලා. බුදුරජාණන් වහන්සේ අහනවා මාගේ ශ්‍රාවක පුත්‍රය ඔබ කොහිද පිරිනිවෙන්නේ? ස්වාමීනි කාලසිලාවේදී මා පිරිනිවෙනවා. මොග්ගල්ලානේ ඔබ යමකට සුදුසු කාලය කියලා හිතුවනම් මේට කාලයයි. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිරිනිවුණා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිරිනිවිලා සති 2 පිරෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ පහනක් නිවි යනවා වගේ පිරිනිවුණා. බුදුරජාණන් වහන්සේ නම් වූ තුන්ලොවට එළිය සැලසපු මහා පහන දැල්වි තිබුණා ඒ කාලේ. අර අග්‍ර ශ්‍රාවක සොඳුරු පහන් නිවි යනකොට ඒක තුන්ලොවට දැනෙන්න ඇති. ඒ අඩුව පුරවන්න බුදුරජාණන් වහන්සේ නම් වූ මහා පහන දැල්ලුණා. ඒ දැනුණත් අනේ අපගේ භාග්‍යතුන් වහන්සේ තාම වැඩ ඉන්නවනේ කියලා හිත එකලස් කරගන්නට දෙව් මිනිසුන්ට අවකාශයක් තිබුණා. එහෙත් අප ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවිලාත් බොහෝ වර්ෂ ගානකට පස්සේ තමයි මහා කස්සප මහරහතන් වහන්සේ පිරිනිවුනේ. ඒ මහා කස්සප මහරහතන් වහන්සේට දරන්ට වෙච්චි වගකීම සුළුපටු එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වඩිනකොට යමෙකුන් දිහා බලලා අනේ ජීවමානව මේ ශ්‍රාවකයන් වහන්සේ වැඩ ඉන්නවානේ කියලා දෙව් මිනිසුන්ට සැනහෙන්න හිටියේ අපේ මහා කස්සප මහරහතන් වහන්සේ. සසුන් බර උන්වහන්සේ තමන් වහන්සේගේ කරට අරගත්තා. අපේ ගුරුදේවයන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේ ගැන මහා කීනාශ්‍රව මහා කස්සප මහා තේරාභි වන්දනාව කරනකොට එහි හරි අපූර්වට උන්වහන්සේගේ ගුණය
අපේ හදවත් ඇතුළට ස්පර්ශ වෙන විදිහට ඉස්මතු කළා. මහා පිං ඇති, මහා බල ඇති, මහා කස්සප මුනිදුනේ. මහා සිල් ඇති, මහා නුවණ ඇති, මහා කස්සප මුනිදුනේ. මහා ගුණ ඇති, මහා වෙර ඇති, මහා කස්සප මුනිදුනේ. මහා සතුටින් අපිත් වඳිනෙමු මහා කස්සප මුනිදුනේ. ඒ මහා කස්සප මහරහතන් වහන්සේ වෙනුවෙනුයි ශාස්ත්‍රුන් වහන්සේ අදිෂ්ඨානයක් කරන්නේ. පිරිනිවන් වඩින ශාස්ත්‍රුන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා. කස්සප පැමිණ මාගේ පායුග වඳින්න සූදානම් වෙද්දී කස්සප වෙනුවෙන් මාගේ මේ චිතකයේ රන් දෙන විවර වේවා. කස්සප වෙනුවෙන් මාගේ සිරුර වෙලා තියෙන වෙලුම් පලාගෙන සම්බුදු සිරිපා යුග්මය එළියට විවර වේවා. ඒ වගේ මුනිවරුවෙකුට අත් එකතු කරන්න ලැබෙනවා කියන්නේ අපිට සංසාරේ වාසනාව පින්වතුනි. උන්වහන්සේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා පිරිනිවිණා. පිරිනිවිච්චි බුදුරජාණන් වහන්සේගේ එ르දියේ ආසිරි බලය මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වඳින්න එනකොට පිරිනිවිච්චි අපගේ මහා මුනිදුන්ගේ චිතකේ තැන්පත් කරලා තිබුණු රන් දෙන පලාගෙන බුදුරජාණන් වහන්සේගේ සිරුර වෙලලා තිබුණු සියලු වෙලුම් පලාගෙන මහා කස්සප මහරහතන් වහන්සේට සිරසින් වන්දනා කරන්නට ඒ බුදුරජාණන් වහන්සේගේ යටිපතුල් රතු නෙළුමේ පෙති වගේ. රතු නෙළුම් පෙත්තක තියෙන අමුතු සුන්දර සෞම්‍ය රතු පාට බුදුරජාණන් වහන්සේගේ යටිපතුල් වල තිබුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය ඝන රණකින් පිරිසිදු රණකින් නෙළු ශ්‍රී පාදයක් වගේ රන්වන් පාටින් ඒ සිරිපතුල් බෙබළුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ නිය තඹවන් පාටින් අර රන් පැහැ අතරේ දිලුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනට පත් වූ ශ්‍රී පාද යුග්මය තමන්ගේ සිරස මත තියාගෙන අපේ මහා කස්සප මහරහතන් වහන්සේ වන්දනා කළා. ඒ මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් එක්ක එකට ඇසුරු කරන්න ගොඩාක් ප්‍රිය කළා. බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ ඉන්නවා නම් මහා කස්සප මහරහතන් වහන්සේ ඒ ස්ථානයේ වැඩ ඉන්න ආසයි. ඒත් සමහර මිනිසුන්ගේ නොමනා වැඩ නිසා ඒ මුනිවරුම වෙහෙසටපත් වුණා. දවසක් මහා කස්සප මහරහතන් වහන්සේ වෙනදාට පිණ්ඩපාතේ වඩින වීදියේ ලෝකනායක අපගේ මහා කරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. ඒ වීදියේ හිටියා මම නම් දන් දෙන්නේ මහා කස්සප මහරහතන් වහන්සේට විතරයි කියලා අමුතු එකක් ඔළුවේ තියන් හිටපු උපාසකම්ම කෙනෙක්. ඒ අම්ම මොනවා හරි කැවිල්ලක් හදාගෙන හිටියා මහා කස්සප මහරහතන් වහන්සේටයි මේක පූජා කරන්නේ. වෙනදාට මහා කස්සප මහරහතන් වහන්සේ වඩින වීදියේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට ඒ අම්මට හිතුණා මේ වැඩම කරන්නේ මගේ මහා කස්සප ආර්යයන් වහන්සේ නොවේ. ඒ අම්මා අර තමන් හදාගත්ත කැවිල්ල බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. පූජා කරලා වන්දනා කරලා නැගිටිනකොට ඒ අම්මට පේනවා ඈතින් මහා කස්සප මහරහතන් වහන්සේ වගේ කෙනෙක් එනවා. ඒ අම්ම දුවගෙන ගිහින් බැලුවා ඉස්සරහට. දැන් මේ මං දම්පැන් පූජා කළේ මහා කස්සප මහරහතන් වහන්සේට නෙමෙයිද? එතකොට අර වඩින්නේ මහා කස්සප ආර්යයන් වහන්සේද? බුදුරජාණන් වහන්සේගේ ළඟ ඉඳලා ඒ අම්මා දිව්වා මහා කස්සප මහරහතන් වහන්සේගේ පැත්තට. ලං වෙනකොට තේරුණා අපේ මේ මහා කස්සප ආර්යයන් වහන්සේ නෙමෙයි. ආයේ මේ අම්මා ආයෙ දුවගෙන කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ළඟට. බුදුරජාණන් වහන්සේගේ සුගතයන් වහන්සේගේ පාත්‍රයට තමන් පූජා කරපු අර කැවිල්ල ඒ අම්මා අත දාලා ගත්තනේ. ස්වාමීනි මට පූජා කරන්න ඕනුනේ ඔබ වහන්සේට නෙමෙයි. මට වැරදුනා. පාත්‍රෙන් අරගත්තා. අකම්පිත ශාස්ත්‍රුන් වහන්සේ අකම්පිතව වැඩ හිටියා. අකම්පිත මහා කස්සප මහරහතන් වහන්සේ අකම්පිතව වැඩ හිටියා. ඒ අම්ම මොකද්දෝ නාටකමක් කරලා අර මහා කස්සප මහරහතන් වහන්සේගේ පාත්‍රයට ඒක කැවිල්ල පූජා කළා. උන්වහන්සේලාගේ විරාගී సంతාන. ඒව මොනතරම් අනුකම්පාවකින් පිරෙන්නේ නැද්ද? එහෙම කරලා උනත් පූජා කරපු කැවිල්ල මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැහැ.
සාමාන්‍යයෙන් කෙලෙස් සහගත කෙනෙක් නම් ප්‍රතික්ෂේප කරනවා. මොකක්ද අම්මා මේ නටමු නාටකම? මහා කස්සප මහ රහතන් වහන්සේ නිශ්ශබ්දව පිළිගත්තා. එදා ධම්මානන්දලා අදිෂ්ඨානය කළා. මට නිවන දීපු මගේ ශාස්ත්‍රුන් වහන්සේ මා නිසා දශමයක්වත් වෙහෙසටපත් නොවේවා. යලි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනක නම් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පානකම් මං ඉන්නේ. විරාගය කියන්නේ පුදුම එකක් වින්දනේ. සරාගී సంతාන ඇති අපට ඒ විරාගී බව හිතාගන්න බැරි මට්ටමක තියෙන එක. මහා ආදර ගෞරවයක් ඇති බුදුරජාණන් වහන්සේව යලි දකින්නේ නැහැ කියලා. ඒ විරාගී හිතින් බුදුරජාණන් වහන්සේ අත්හැරලා දාලා උන්වහන්සේ වැඩම කළේ රජගහ නුවර පිප්පලි ගුහාවට. ඒ ගුහා දොරටුවේ තිබුණා ඒ රුක්ෂයටත් උන්වහන්සේගේ නමමයි කියන්නේ පිප්පලි රුක්ෂය. පිප්පලි රුක්ෂය එදා මලින් පිරීලා. මහා කස්සප මහ රහතන් වහන්සේ පිප්පලි රුක දිහා බලලා අදිෂ්ඨානයක් කරනවා. මගේ ශාස්ත්‍රූන් වහන්සේ යම් කලක් දිවමංව මේ මනුලොවේ වැඩ සිටිනාසේක්ද ඒ තාක්කල් මේ පිප්පලි රුක්සේ දැන් හටගෙන තියෙන එකදු මලක්වත් පරණ වේවා. මෙහි එකදු මලක්වත් බුදුරජාණන් වහන්සේ වැඩ හිඳිනා තෙක් බිම පතිත නොවේවා. යම් දිනක මාගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පානාසේක්ද ඒ කල්හි මේ රුක්සේ සියලු මල් පරවි බිම පතිත වේවා. උන්වහන්සේ අදිෂ්ඨාන කරලා තමයි පිප්පලි ගුහාව ඇතුළට ප්‍රවිෂ්ඨ වුණේ. ඉතින් ඒක හිතා ගන්න බැරි එක. ඒකට කියන්න තියෙන්නේ උන්වහන්සේගේ මහා ගුණය කියලා. එදා සිට සම්මා සම්බුදුරජාණන් වහන්සේව බැහැ දකින්නු පිණිස යනවා නම් දම්පෙන් වන දින වෙලාවක යන්නේ. බුදුරජාණන් වහන්සේ වෙහෙසටපත් වෙන වෙලාවක යන්නේ. විස්මිත ගුණය උන්වහන්සේගේ ජීවිතයේ තිබ්බේ. මහා මුනිදුගේ ලයේ ඉපදුණු මහා කස්සප මුනිදුනේ. මහා මුනිදුගේ සිවුර පෙර වූ මහා කස්සප මුනිදුනේ. මහා මුනිදුගේ රුවට සම වූ මහා කස්සප මුනිදුනේ. මහා මුනිදුගේ මහා සව්වකේ මහා කස්සප මුනිදුනේ. මේ බුද්ධ ශාසනය ඇතුලේ ඒ උතුම් ශ්‍රාවක රත්නයට විතරක් විශේෂ දේවල් ගොඩයි. බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වෙලා බුදුරජාණන් වහන්සේ පහළ වූ වගට බුද්ධ කෝලාහලය බුදු කෙනෙක් පහළ වුණා බුදු කෙනෙක් පහළ වුණා ශාක්‍ය කුලයෙන් නික්මිච්චි ශාක්‍ය පුත්‍ර වූ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධාදී මහා ගුණයෙන් යුක්තයි කියලා දඹදිව ගොඩාක් ප්‍රසිද්ධ වුණා. හැබැයි හරි පුදුමයි. ඒ පිප්පලි මානවකයාට ඒක ආරංචි වුණේ. ඒ පිප්පලි මානවකයාට හිටියා සංසාර ගමන පුරාවට ඔහුටම පෑහෙන විදිහට එකටම ළඟින් ආපු රන්වන් සිරුරක් ඇති බිරිඳක්. ගිහි කාලේ පවා විරාගයෙන් පිරිච්ච ඉවලයි. යෝග ජීවිතවලට එරඹීමම අද වර්තමානයේ වෙනකොට බලවත් වූ සරාගී දෙයක්. යෝග ජීවිතයට එළඹීම කියන එක කොහොමත් සරාගයක් එක්ක බැඳෙනවා. නමුත් අද වර්තමානයේ වෙනකොට ඒක බලවත් සරාගී එකක් වෙලා මට හිතෙනවා ඉස්සරහට නම් ඒක අසික්කිත ගණයටම යයි වගේ. ඒ තරමටම යුග දිවියට එළඹීම කියන එක මහා මොකද්ද එකක් වේගෙන ගිහින් දැන්. ඒ යුවලට යුග ජීවිතයට එළඹෙන්න සිද්ධ වුණේ අම්මගේ තාත්තගේ බලකිරීම නිසා. යුග ජීවිතයට එළඹුණු දා රාත්‍රියේ සුන්දරව සරසා තිබිච්චි මගුල් යහනට පිප්පලි මානවකේ අරගෙන එනවා මාලා දාම දෙකක් සමන්මල් මාලා. ඒ සමන්මල් මාලාව යහන මැද්දේ ගානට එළුවා. කියනවා බද්දා කාපිනානේ මා ආසයි පිවිතුරු පිරිපුන් බඹසරකට ඔබත් ආසනම් පිවිතුරු බඹසරකට අපි දෙන්නා ඒ බඹසරෙන් ක්‍රීඩා කරමු. ඒ දෙන්නම කැමති වුණා බඹසරට. අදිෂ්ඨානයක් කරනවා දෙන්නා මේ මාගේ පැත්තේ එළූ යම් සමන් මල් මාලයක් ඇද්ද මම මේ ජීවිතේ ගත කරනකොට රාග හිතුවිල්ලක්වත් උපද්දන්න නැතුව නම් මං ගත කරන්නේ ඒ තාක්කල් මගේ පැත්තේ තියෙන සමන් මල් මාලේ පරණ වේවා.
එහෙම අදිෂ්ඨාන කරගෙන ඉතින් ඒ ජීවිත මං හිතන්නේ ගිහි කල ජීවිතේට පවා සාදු කියලා වැන්දට වැරද්දක් නැහැ. ඒ තරම් අසිරිමත්. එක යහනේ දෙදෙනා දෙපැත්තේ සැතපුණා. හරියට සබ්‍රහ්මචාරී භික්ෂුන් වහන්සේලා දෙනම නිවන් දකින හිතකින් ඉන්නකොට සේනාසන පහසුකම් නැති නිසා එක කුටියේ වාසනාව. නිවන් දකින අරමුණ අමතක වෙලා නැහැ. එක කුටියේ හිටියට දෙන්නට දෙන්න බාධාවක් නැහැ. ඒ දෙනම වහන්සේලා සුවසේ සිල් පුරාගෙන එකම කුටියක වසනවා වගේ අඹසැමි ඉවල රාග හිතුවිල්ලකින්වත් තමන්ව කිලිටි කරගන්න නැතුව එක යහනේ දෙපැත්තේ සැතපුණා. මව්පියන්ගේ අභාවයෙන් පස්සේ කල්පනා කළා මේ ජීවිතේ අපිට තියෙන උරුමේ ගිහි ජීවිතයක් නෙවෙයි. අපි උරුමේ පැවිද්දට බර එකක්. ඒක දැනුණා. බද්දා කාපිලානිට කියනවා බද්දා කාපිලානි මා සන්තක සියලු ධනය නුඹටයි. මම පැවිදි වෙන්න තීරණය කළා. එතකොට එයත් ආස කළා පැවිදි වෙන්න. දෙන්නාම පැවිදි වෙනවා. බුදු ගුණයක් අහලා නෙමෙයි. හැබැයි මේ දෙන්නගේම හදවත් තුළ තිබුණා යම් සංඥාවක් මේ ලෝකයට ජීවිත අවබෝධය ලැබූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ නම් වූ මහා ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් අපගේ පැවිද්ද වේවා කියලා සිවුරු පොරව ගත්තනේ. බුදුරජාණන් වහන්සේ කොයි දිශාවේ වැඩ ඉන්නවද කියලා දන්නේ. අපි ආයුත්තේ කොයි පැත්තටද කියලා දන්නේ. දෙන්නාම නික්මුණා. ගෙවල් දොරවල් ඔක්කොම අත්හැරලා යන්තමට සරල පාවහන් දෙකක් දාගෙන තනි වස්ත්‍රයක් ශරීරේ පොරවාගෙන ඒ තනි වස්ත්‍රය උනත් ඉතින් ඒ සිටු ගෙදර තිබුණු සියලු මේ වස්තුව අගනා වටිනා මේවා නිසා ඒ තනි වස්ත්‍රය උනත් ඉතින් ගොඩාක් වටින අගනා කසීසලු. ඒ කසීසලු දෙක පොරවගෙන දෙන්න නික්මුණා. ඒ දෙදෙනා යනකොට පිප්පලි තරුණයාට හිතෙනවා අපි දැන් පැවිද්දෝ. පැවිදි භාවයට පත් වුණාට පස්සේ ස්ත්‍රී පුරුෂ දෙන්නෙක් එකට ගමන් කළොත් ඒක දකින අයට පැහැදීමට හේතු වෙන්නේ නැහැ. අනිත් එක ස්ත්‍රී පුරුෂ දෙන්නෙක් මේ පැවිද්දේ එකට ඉන්නවා කියන එක පැවිද්දක් ආරක්ෂා කරගෙන යන්න උදව්වක් නෙමෙයි. ඒ නිසා අපි දෙන්නා වෙන් විය යුතුයි. ඒක තැනකදී වෙන් වෙන්න සුදුසු තුන්මන් හන්දියක් හම්බ වුණා. එතනදී බද්දා කාපිලානියට මේ පිප්පලි තරුණයා කියනවා බද්දා කාපිලානි මේ පාරෙන් යම් පාරක් මෙතනින් එහාට තනිව යෑම පිණිස ඔබ තෝරාගත යුතුයි. ඔබ තෝරා ගන්න මාවතෙන් මං එන්නේ. ඔබ හැරෙන්නේ නැති පැත්තටයි මං හැරෙන්නේ. අපි දැන් මේ විය යුතුයි. ඒ බද්දා කාපිලානියගේ ඇස්වල කඳුළු පිරුන්නේ. අනේ අපි වෙන් වෙනවා නේද කියලා හැඬුවේ නේ. පිප්පලි කියන මේ අසාමාන්‍ය පුරුෂයාට ඈ පැදකුණු කරලා වැන්දා. ඈ තුන් වටක් වැඳගෙන මේ මහා පුරුෂයාව පැදකුණු කරලා ගෞරවයෙන් වැන්දා. නැගිට්ටා. ඇයි එකපාරකින් යලි ආපසු නිකමටවත් හැරී බලන්නේ නැතුව ඈ නික්මී ගියා. ඒ පියවර වේගයක්වත් අඩු වැඩි වුණේ නැහැ. ඒව පුදුම හිත්. ඒකයි මම කිව්වේ අද යුගයට අපිට ඒක පාහ ගන්න අමාරුයි. අද යුගයේ මහා කස්සප චරිතයේ පොතකට ගත්තොත් එහෙම සාමාන්‍ය මිනිස්සේ. ඒ මිනිසයා ඔය වෙන් වී යාම නිකන් සිනමා පටයක තියෙන යෝලක් වෙන්වීම වගේමමයි. හැරි හැරි බල බලා ගියා කියලා. එහෙම හැරිල්ලක් නෑ. ඇයගේ ගමන යනවා. පිප්පලි තරුණයා තමන් යා යුතු මඟ ගත්තා. හැරි බැලීම් කිසිවක් නැතුව ඒ මාවත යනවා. ඒ දෙදෙනාගේ වෙන්වීම ඒ දෙදෙනාට දරා ගන්න පුළුවන් වුණා. හැබැයි මේ මහ පොළොවට දරා ගන්න බැරුව ගියා. මහ පොළොව හෙල්ලුම් කාලා තියෙනවා. සංසාර ගමනේ එකට ආපු දෙන්නේ අද යලි මුණ නොගැහෙන විදිහට වෙන් වෙනවා. ආය සංසාරේ කවදාවත් මුණ ගැහෙන්නේ නැති වෙන්වීමක් එදායි උනේ. පිප්පලි තරුණයා යම් මාවතක් ගත්තද ඒ ගත් මාවත ලෝකනායක අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙහෙරේ ඉඳලා දකිනවා.
බුදුරජාණන් වහන්සේ ඒ පිප්පලී කියන තරුණ ශ්‍රමණයන් වහන්සේ වෙනුවෙන් පෙරට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ ගෝතමක චේතිය කියන ස්ථානයේ පළඟක් බැඳගෙන වැඩ ඉන්නවා. ඈතින් පිප්පලී තරුණයා එනවා. මේ පිප්පලී කියන තරුණ ශ්‍රමණයන් වහන්සේට රංවම් බුදු බඳ දකිද්දීම මොකද සංසාර පුරුද්දකට වගේ දැනුණනේ. මං යම් ශාස්ත්‍රුන් වහන්සේ නමක්ව දැන් ඇස් දෙකෙන් දකින්නවද? මේනම් භාග්‍යතුන් වහන්සේමයි. මං යම් භාග්‍යතුන් වහන්සේ නමක්ව දැන් ඇස් දෙකෙන් දකින්නවද? මේනම් ශාස්ත්‍රුන් වහන්සේමයි. බුදුරජාණන් වහන්සේගේ සමීපයට ගෞරවයෙන් වැඳගෙන ගියා. සම්බුදු පාකමල් යුග වන්දනා කළා. වැඳගෙන කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සත්තාමේ භගවා මාගේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වනසේක. ශාවකෝ හමස්මි මං වනාහි ඔබ වහන්සේගේ වචනය කරන ශ්‍රාවකයා වෙමි. ජානාති භගවා භාග්‍යතුන් වහන්සේම දන්නාසේක. අහං න ජානාමි ස්වාමීනි මා නොදනිමි. ශ්‍රද්ධාවන්තයෙකුගේ හදවතේ දෝංකාර දෙන්න ඕන දේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකොටම සවිස්තරව බුදුගුණ අහලා නැති ඒ පිප්පලී කියන සොඳුරු තරුණ ශ්‍රමණයන් වහන්සේගේ හදවතේ දෝංකාර දුන්නනේ. අසිරිය. වරදක්ද මහා පිං ඇති කියන එක. ඒකාන්තින් මහා පිං තිබ්බා. බුදුරජාණන් වහන්සේ කියනවා, මහා කස්සප ඔබ අද මේ මොහොතේ කරපු මේ වන්දනාව සම්බුදු බවට පත් නොවූ යම් ශාස්ත්‍රුන් වහන්සේ නමක් උදෙසා කළා නම්, ඔබගේ වන්දනාව ඒ ශාස්ත්‍රවරයා පිළිගත්තා නම් ඔහුගේ හිස ගැලවි වැටේවි. එච්චර ගුණය. පැවිද්දට පත් වෙනකොට මෙච්චර ගුණය. මේ සම්බුද්ධ ශාසනය රැවිලා මහා කල් ඒ තරුණ මහා කස්සපයන් වහන්සේට වෙරවීරය වඩන්ට උවමනා වුණේ. උන්වහන්සේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ කියනවා, මම මේ බුද්ධ ශාසනයට පැමිණිලා සදහැවතුන්ගේ දාණයට ණය වෙවි දන් වැළඳුවේ දින 7ක් විතරයි. 7 දිනක් ඇතුලේ සව් කෙලෙසුන් නසා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිත් සාදරයෙන් බුදුරජාණන් වහන්සේ වඳිනකොට භාග්‍යතුන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේගේ පොරවගෙන ඉන්න සිවුර දිහා බැලුවා. බුදුරජාණන් වහන්සේ කියනවා, මහා කස්සප ඔය සිවුර නම් හරි සිනිදුයි වගේ. මේ මම් පොරවගෙන ඉන්න සිවුර නම් හරි ගොර හැඬි එකක්. ඉක්මනින් නැගිට්ටා. Taman පොරවගෙන හිටපු සිවුර ගලවලා උඩුකය නිරාවරණය වෙන විදිහට. ඉතින් ඒක හිතේ මවාගනිද්දී අමුතු හැඟීමක් දැනෙන එක. රංවන් බඳක් බුදුරජාණන් වහන්සේගේ රුව හා සදිසතරම් රංවන් පාට ශරීරයක්. ඒ රංවන් උඩුකය පේන විදිහට අර සිවුර ගැලෙව්වා. සිනිදු සිවුර නැමුවා. ඒ සිවුර හිස මත තියාගෙන බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අනුකම්ප කරනසේක්වා. මට බොහෝ කල යහපත පිණිස සුගතයන් වහන්සේ මාගේ සිවුර පිළිගන්නාසේක්වා. මහා කස්සප මහරහතන් වහන්සේත් එක්ක බුදුරජාණන් වහන්සේ පවා කටයුතු කළේ හරි පුදුම විදිහකට. වෙනත් කිසිදු ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. ඔය සිවුර සීනිදුයි, ඔය සිවුර පහසුයි, ඔය සිවුර මට තිබ්බනම් හොඳයි. ඉඟි කරලවත් නැහැ. මහා කස්සප මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ඒ ඉඟිය කළා. බුදුරජාණන් වහන්සේ සිවුර පිළිගන්න ගමන් කියනවා, මහා කස්සප මේ සිවුර නම් හරි ගොරහැඬි. මේක පාංශකූල සිවුරක්, රෙදි කෑලි මූට්ටු කරලා තනපු සිවුර. මේ ගොරහැඬි සිවුර ඔබට පොරවන්න පුළුවන් වේද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලස්සනට සැරසෙනු කැමති තරුණ ස්ත්‍රියක් හෝ තරුණ පුරුෂයෙක් හොඳින් පිරිසිදු වී තමන්ගේ හිස නම් වූ උත්තමාන්ගේ මල් කලඹක් පළඳ ගන්නවා වගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සුගත චීවරය මා සිරසින් පිළිගමි. පැවිදි වෙලා දවස් 7න් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ස්පර්ශ කරපු ඒ බුදු සුවඳ කාවැදලා තිබුණු සිවුර තමන්ගේ ශරීරේ පොරවන්න තරම් මහා කස්සප මහරහතන් වහන්සේ වාසනාවන්ත වුණා.
ඒ මහා කස්සප මහරහතන් වහන්සේ පිරිනිවන් වඩිනා තෙක්මත් එක දිගට අඛණ්ඩව පෙරෙව්වේ බුදුරජාණන් වහන්සේ පෙර වූ සිවුරයි. උන්වහන්සේගේ ගුණය නම් ඇත්තෙන්ම උන්වහන්සේ වෙනුවෙන් අපිට අපේ අත් එකතු කරගන්න තරම් උන්වහන්සේගේ ගුණ කඳ ඇහෙන කාලෙක අත්හයිය තිබ්බානේ කියලා සතුටු වෙන්න. ඒ වගේ උත්තරමයකට අත් එකතු කරලා වඳින්න අපිට වාසනාවක් තිබ්බා. අද මේ පිළිම වහන්සේගේ අභියස ඊටාම සුන්දරව හැකිතාක වනපස මල් අරගෙන මහා කස්සප මහරහතන් වහන්සේට සැලසිල්ලක් කරලා මේ පිළිම වහන්සේ හරියට අපිට මහා කස්සප මහරහතන් වහන්සේව දෑසින් දැක ගන්න පින් නොතිබ්බ අපිට මහා කස්සප මහරහතන් වහන්සේ වැඩ ඉඳ ඇත්තේ ඇත්තටම මෙහෙමයි කියලා හදවත ඇතුළට මොකද්ද එකක් දැනෙන ජීවමාන ගතියක් තියෙන අතිශය සුන්දර පිළිම වහන්සේ නම. ඒ බඳු පිළිම වහන්සේ නමක් හරසලා ඒ පිළිම වහන්සේගේ අභියස පුද පූජා තැන්පත් කරලා පිළිම වහන්සේ දැක අපිට මහා කස්සප මහරහතන් වහන්සේ වැඳ ගන්න වාසනාව ලැබුණා. පංසකූලික සිවුරු දරනා මහා කස්සප මුනිදුනේ මහා වනයේ බවුන් වඩනා මහා කස්සප මුනිදුනේ පිණ්ඩ පාතින් දිවිය ගෙවනා මහා කස්සප මුනිදුනේ ඈත සිට දෙවිවරුන් වඳිනා මහා කස්සප මුනිදුනේ. අපි මහා කස්සප මහරහතන් වහන්සේ පිණ්ඩ පාතේ වැඩම කරපු විදිහ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ මැද වර්ණනා කරනවා. මහණෙනි, නුඹලා පිණ්ඩ පාතේ වඩිනකොට මහා කස්සප වගේ පිණ්ඩ පාතේ වඩින්න. මහණෙනි, කොහොමද මහා කස්සප පිණ්ඩ පාතේ වඩින්නේ? මහා කස්සප පිණ්ඩ පාතේ වඩින්නේ හරියට අහසේ පායන හඳ වගේ. චන්දූපම සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේ උපමා කළා හඳකට. හඳ අහසේ හැමදාම පෑයුවාට හඳ කවදාවත් අහසට ඒ පායන තමන් හැමදාම පායන අහසට හඳ කවදාවත් හැමදාම එක විදිහට එන්නේ. ඒ හඳ හැමදාම අලුත්. එක්ක හඳින් කෑල්ලක් අඩු වෙලා, එක්ක හඳේ කෑල්ලක් වැඩි වෙලා. හඳ හැමදාම අහසට අලුත්. හැමදාම අහසට එන හඳ හැමදාම අලුත් හඳක් විදිහට එනවා වගේමයි මහා කස්සප මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ගෙයක් මතක තියාගන්නේ විරාගී. ආසවල් ගෙදර පිණ්ඩපාත දානේ රහයි. ආසවල් ගෙදරින් ලැබෙන දානේ එච්චර රහ නැහැ. එහෙම හිත කැඳෙන්නේ. ආසවල් මේ හන්දියේ නම් තියෙන්නේ සිටු ගෙදරක්. එතනින් වැඩිපුර දානේ ලැබෙනවා. හිත කැඳෙන්නේ. ගෙයක් මග හරින්නේ නැතුව මහා කස්සප මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. ඒ උත්තමයා පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේගේ හිත ඇතුලේ තිබුණ එකම එක දෙයයි. අපහට දම්පෙන් පුදා මේ සදහැවතුන් පිනක් පුරා ගනිත්වා. එච්චරයි. තමන්ගේ අතින් ගෞරවයෙන් ධනක් පුදා මේ සදහැවතුන් පින් පුරා ගනිත්වා. බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේගේ පිණ්ඩපාත චාරිකාව ගාථාවකින් වර්ණනා කළා. යථාපි බමරෝ පුප්පං වන්න ගන්ධං අහේඨයං ඵලේති රසමාදාය ඒවංගාමේ මුනිචරේ. බුදුරජාණන් වහන්සේ මහා කස්සප මුනිදුන්ටයි ওই ගාථාව කිව්වේ. හරියට මලක් කරා පියඹා යන බඹරෙක් වගේ මහා කස්සපයන් වහන්සේ. බඹරා මල කරා ගිහින් ඒ මලෙන් රොන් චුට්ටක් ගන්නා බව හැබෑව. එහෙත් ඒ මලට සුවඳටවත් පැහැයටවත් බඹරාගෙන් හානියක් නැත. ඵලේති රසමාදාය රස තෘෂ්ණා කිසිවක් නැතිව මහා කස්සප මහරහතන් වහන්සේත් ගෙදරකින් ලැබෙන එක දංහෙන්ද ගානේ පිළි අරගෙන පිණ්ඩපාත වැඩම කළා. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක මහා කස්සප මහරහතන් වහන්සේට කතා කරනවා. ඒ වෙනකොට මහා කස්සප මහරහතන් වහන්සේ ශාසනයට ඇවිල්ලා ගොඩාක් කල් ගත වෙලා රහතන් වහන්සේත් යම් පමණක් වයසයි. ශාසනය ඇතුලේ රහතන් වහන්සේ යම් පමණකට ප්‍රසිද්ධයි. උන්වහන්සේට ගරු සම්භාවනා දක්වන ආධුනික භික්ෂුන් වහන්සේලා ගොඩාක් ඒ වෙනකොට බිහි වෙලා. බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේට කතා කරලා කියනවා, මහා කස්සප
දැන් ඉතින් ගයක් ගානේ පිණ්ඩපාතේ වැඩම කරපු කාලේ ඇති. මහා කස්සපත් දැන් ওই ග්‍රහපතියන්ගේ දාන හිම පිළි අරගෙන ඒ දාන වලට වැඩම කරන්න. දැන් ඔය බරට බරේ තියෙන පාංශකූල සිවුර පරවගෙන හිටපු කාලේ ඇති. මහා කස්සපත් දැන් ওই දායකයන්ගෙන් ලැබෙන සැහැල්ලු සිවුරක් පරවන්න. දැන් ওই වනපියසට වෙලා රුක් සෙවණ යට බවුන් වඩාගෙන හිටපු කාලේ ඇති. දැන් මහා කස්සපත් මේ හොඳට කරවපු වෙහෙරක පහසුවෙන් වැඩ ඉන්න. බුදුරජාණන් වහන්සේ හිම වදාළා. මහා කස්සප මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ පාකමලුක ගෞරවයෙන් වැඳා. ස්වාමීනි මම පිණ්ඩපාතින්ම දිගටම ඉන්නම්. මට ස්වාමීනි මේ පාංශකුල සිවුර පහසුයි. මං ස්වාමීනි මේකම දිගටම පොරවන්න. ස්වාමීනි මට මේ ග්‍රාමාන්තර සෙනසුන් වල ඉන්නවට වඩා වනපියස පහසුයි. මං එහි ඉන්නම්. බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි මහා කස්සප ඔබ මෙහෙම කියන්නේ? ඔබ මොකක් කල්පනා කරලාද එහෙම කියන්නේ? ස්වාමීනි පළවෙනි දේ මගේ පහසුව. ස්වාමීනි දෙවෙනි දේ පස්චිම ජනයාට අනුග්‍රහ කිරීම. පස්චිම ජනයා කියලා කිව්වේ අපි. පස්චිම ජනයා කිව්වේ කාටද? අපටයි. මේ සසුනට අපි පැමිණෙනකොට අවුරුදු 10 ගානකට පස්සේ ශාසනය මුණ ගැහෙනකොට අදට අපිට අත් එකතු කරලා පිරිසිදු හිතකින් වඳින්න මහා කස්සප මුනිවර නාමය තියෙනවානේ. තමන් වහන්සේලාට ලැබෙන ලාභ සත්කාර කිත් පැසසුම් මඩගොහරුවක් වගේ දැක්ක ඒ මුනිවරුන්ගේ නාමය අදටත් තියෙනවානේ. අදටත් ශාසනය ඇතුලේ පැවිදි වෙන භික්ෂුවට ගිහි පින්වතුන්ලා තොරන් බැඳගෙන හරසර දක්වනකොට මේවා නෙමෙයි ශාසනයේ පැවිද්දාට තිබිය යුත්තේ. අපේ මහා කස්සප මහරහතන් වහන්සේ වැඩ හිටියේ මෙහෙමයි කියලා සිහි කරන්න එකක් අපිට තියෙනවානේ. ප්‍රණීත දානේ පූජා කරනකොට වටින දම්පැන් පූජා කරනකොට ඒ දම්පැන් වලට නොවැළුණු හිතකින් වළඳන්ට හිතන්න දෙයක් අපිට තියෙනවානේ. අපේ මහා කස්සප මහරහතන් වහන්සේ නම් ප්‍රණීත දම් හොයාගෙන ගියේ නෑ. ප්‍රණීත දම් පූජා කරන දායකයෝ ගැන හිත බැඳගත්තේ නෑ. උන්වහන්සේ හඳක් වගේ පිණ්ඩපාත වැඩියේ. උන්වහන්සේ යම් නිවසකින් දම්පැන් පිළිගත්තා නම් ප්‍රණීත තැනකින් උනත් නීරස තැනකින් උනත් බත් හැන්දයි අරගත්තේ. අපිට තියෙනවනේ සිහි කරන්න දෙයක් නේ. පස්චිම ජනයාට අනුකම්පාව. ඒ නිසාම අද මේ යුගයේ වෙනකමුත් පැවිද්දෙකුට ලැබෙන නොයෙක් සත්කාර සම්මාන මඩගොහරුවක් වගේ දකින්ට යම් අපේ හදවත ඇතුලේ මවා ගන්න පුළුවන් රුවක් මේ ශාසනය ඇතුලේ තියෙනවා. මහා කස්සප මහරහතන් වහන්සේ මෙහිමයි කටයුතු කළේ. මහා කස්සප මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරපු විදිහ ධර්මදේශකයන් වහන්සේලා විදිහට තමන් වහන්සේගේ ශිෂ්‍යයන්ට නිතර සිහි කරන්න කියලා අපේ ගුරු දේවයන් වහන්සේ අපිට අවවාද කළා. අපිට අනුශාසනා කළා. ආයස්මතුල්ලා බණ කියනකොට ධර්ම දාණයෙන් පිරිසිදු පිනක් රැස් කරගන්න නම් මහා කස්සප මහරහතන් වහන්සේව සිහි කර බණ කියන්න. ඇයි මහා කස්සප මහරහතන් වහන්සේ බණ කියන්නේ කොහොමද? මහා කස්සප මහරහතන් වහන්සේ හිතනවා මම මේ දහම් කතාව කරද්දී මේ දහම ශ්‍රවණය කරන සදහවතුන් මේ බණපදයට පහදීවා. ධර්මයේ සුධර්මත්වයට පහදීවා. එහෙම තමයි උන්වහන්සේ හිතුවේ. ඉතින් අපේ ගුරු දේවයන් වහන්සේ අපිට අවවාද කළා ඔයාලා බණ කියනකොට හිතන්ට මේ සදහවතුන් අපි කියන උතුම් බණපදයට හිත පහදවා ගනිත්වා. ඒ හිත පහදවාගෙන මේ බණපදින් තමන්ගේ ජීවිතයට සුළු හෝ යහපතක් එකතු කර ගනිත්වා කියන අදහසින් කරේ කිව්වා. ඒ මහා කස්සප මහරහතන් වහන්සේව තමයි ආදර්ශයට අරගත්තේ. මහා කස්සප මහරහතන් වහන්සේගේ තිබුණු නොඇලුණු ජීවිතේ ලැබුණු සිවුරෙන් සතුටු වන ඔබ මහා කස්සප මුනිදුනේ. ලැබුණු ආහාරින් සතුටු වන ඔබ මහා කස්සප මුනිදුනේ. ලැබුණු බෙහෙතින් සතුටු වෙන ඔබ මහා කස්සප මුනිදුනේ. වැඩුණු සිතකින් වනයේ වසනා මහා කස්සප මුනිදුනේ. වැඩුණු සිතක් ඇතිව උන්වහන්සේ වනපියසට වෙලා වනවැසි දෙවි දේවතාවුන් වහන්සේලාගේ සාදුකාර මැද්දේ උන්වහන්සේ විරාගීව වැඩ හිටියා. සාමාන්‍ය මහා කස්සප මහරහතන් වහන්සේ ලෙන්දොරින් එළියට වඩිද්දි
දෙවිවරු අහසේ නොහිටින දවසක් නෑ. හැබැයි ඒ අහසේ හිටපු දෙවිවරු මේ දෙවියොත් මං එනකම් බලාගෙන නොවෑ කියලා මහා කස්සප මහරහතන් වහන්සේ කවදාවත් දෙවිවරු ගැන වටිනාකමක් දීලා හිතපු එක දවසක්වත් නෑ. බොහෝ දවස් තිබුණේ මහා කස්සප මහරහතන් වහන්සේ දෙවිවරුන්ගේ දානි ප්‍රතික්ෂේප කරලා දුප්පතෙක්ගේ දානයක් වෙනුවෙන් වැඩම කරනවා. අදටත් මේ වෙනකොටත් දෙව්ලොවේ කොච්චර දෙවිවරු ඇද්ද? දෙව්ලොවේ කොච්චර දේවතාවියෝ ඇද්ද? මහා කස්සප මහරහතන් වහන්සේගේ අනුකම්පාවට බඳුන් වෙලා දෙව් භවනේ උපන්නේ. මහා කස්සප මහරහතන් වහන්සේට තිබුණා අසිරිමත් ඥානයක්. උන්වහන්සේ පිණ්ඩපාත චාරිකාවේ වඩින්න කලින් තමන් වහන්සේගේ ඒ නුවණින් අද මං කාටද පිහිට වෙන්නේ කියලා බලනවා. කවරෙකුට හෝ මහා පිහිටක් වීම පිණිස මහා කස්සප මහරහතන් වහන්සේ ගොඩාක් නිරෝධ සමාපත්තියට සමවැදිලා තිනවා. මං හිතන්නේ මේ ශාසනය ඇතුලේ දම්පැන් පූජා කරන ජනයාට අනුකම්පාවෙන් නිරෝධ සමාපත්තියට සමවැදිච්ච ශ්‍රාවකයන්ගේ අතරේ මහා කස්සප මහරහතන් වහන්සේ තමයි අග්‍ර. දුප්පතුන් වෙනුවෙන් අසරණයන් වෙනුවෙන් උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදිනවා. සාමාන්‍යයෙන් ගොඩාක් රහතන් වහන්සේලාගේ සැතපීම කියලා තිබුණේම නිරෝධ සමාපත්තිය නිසා අපිට මහා කස්සප මහරහතන් වහන්සේ තමයි ගොඩාක්ම නිරෝධ සමාපත්තියට සමවැදුනේ කියන වචනේ කියන්න අමාරුයි. එහෙත් මහා කස්සප මහරහතන් වහන්සේගේ හිතේ අර දුප්පතුන් ගැන අසරණයන් ගැන කරුණාවකින් තමයි සමාපත්තියට සමවදින්නේ. දින 7ක් ධනක් පැනක් නැතුව निराහාරව වැඩ හිඳලා නිරෝධ සමාපත්තියෙන් නැගිටලා උන්වහන්සේගේ අර ඥාණයෙන් බලනවා අද මං කාටද පිහිට වෙන්න ඕන? ඒ බලනකොට දකින්නවා පිහිටක් සලසා ගන්න පිනක් තියෙන කෙනෙක්. ඒකට පින්වන්තයව දැක්ක ගමන් උන්වහන්සේ පින්වන්තයා ඉලක්ක කරගෙන ඒ පින්වන්තයා වෙනුවෙන් වැඩම කරනවා. ඔහු මොනවා පූජා කරන්න ලැහැත් වෙලා හිටියා. මහා කස්සප මහරහතන් වහන්සේට දවසක් දකින්න ලැබුණේ කොළපතකට ලැබිච්චි පිලුණු වෙන්න ලං වෙච්ච ආහාරය මහා ගිජුකමෙන් අත පුරවගෙන මේ අනුභව කරමින් ඉන්න ලාදුරු හැදිච්ච ලෙඩෙක්. උන්වහන්සේ තීරණය කළා අද ඔහු වෙනුවෙන් මම වැඩම කරනවා. පාත්‍රි දෝතට අරගෙන මහා කස්සප මහරහතන් වහන්සේ කුටි දුහාරයෙන් එළියට එනකොට ඒ ගුහා දොරේ අහසේ සග්දෙවිදානන් සුජාදේවගණත් එක්ක භෝජන හදාගෙන ඇවිත් දෙව් පිරිවරත් එක්ක අහසේ පිරිලා මහා කස්සප මහරහතන් වහන්සේ පාත්‍රයේ කට වැහුවාති. දේවේන්ද්‍රය මේ දාණය ඔබට නොවේ. මේ දාණය දුප්පතෙකුට. ඔබට පින් තියනවා. ඔබ කරුණා කරලා යන්න. ප්‍රතික්ෂේප කරලා වැඩම කළා. කොළපතක බාගෙට පිළිණු වෙච්චි බතක් අතින් මේ මිටි මොලොමනෝ ලාදුරු හැදිච්චි ඒ අතින් ගුලි කරගත්ත ආහාරේ ඒ හිඟන්න අනුභව කර කර ඉන්නවා. බීම බලාගෙන මේක අනුභව කර කර ඉන්න හිඟන්නට පේනවා රන්වන් පාට සිරිපතුල් දෙක. හිස උස්සලා බැලුවා. මහා කස්සප මහරහතන් වහන්සේ කියලා කියන්නේ ඉහළම බ්‍රාහ්මණ වංශිකයෙක්. ඒ තේජසට මේ හිඟන ගැසුණා. මේ ශ්‍රමණයන් වහන්සේ පාත්‍රය දිගු කරගෙන ඉන්නවා. මගෙන් පිණ්ඩපාතයක් බලාගෙන. ගැහි ගැහි වෙවුල වෙවුල අර තමන් අනුභව කර කර හිටපු මේ කොළපතින්ම බෙදන්න හැන්දක් නැති නිසා අනුභව කර කර හිටපු ලාදුරු අතින් මහා කස්සප මහරහතන් වහන්සේගේ පාත්‍රයට එක මිටක් බෙදුවා. මහා කස්සප මහරහතන් වහන්සේ මිට අරගෙන එතනින් වැඩම කරනවා. මහා කස්සප මහරහතන් වහන්සේ පිටත් වුණාට පස්සේ ඔහු අනුභව කරන්න ලැහැත් විදි තමයි ඔහුට පේන්නේ. තමන් භෝජනේ බෙදන්න පෙර අතේ තිබුණු ඇඟිල්ලක් දැන් නැහැ. ලාදුරු වලට දිය වෙන ඇඟිල්ලක් ඒකාන්තකර ආර්යයන් වහන්සේගේ පාත්‍රයට වැටිලා ඔහුගේ ශරීරය කිලිපලා ගියා. හප්පේ මං දම්පොදන්න ගිහිල්ලා ඒ ආර්යයන් වහන්සේට කරපු එක. ඔහු හිතනවා උන්වහන්සේ ඕක පිළිගත්තට ඇඟිල්ල වැටිලා තිබුණු නිසා ඕක වළඳන එකක් නැහැ. ඒ හිතුවිල්ල හිතපු නිසා මහා කස්සප මහරහතන් වහන්සේ ඔහුට පේන්නම වාඩි වුණා.
දෙව් බඹුන් වන්දනා කරන. සක්දෙවිඳානෝ මහා කස්සප මහරහතන් වහන්සේගේ පිටිපස්සේ ගියේ 16ක් වගේ. සක්දෙවිඳානෝ 16 වගේ උපස්ථාන කරන ඒ මහා කස්සප මහරහතන් වහන්සේ ඔහි බිම නිදහස් තැනක වාඩි වුණා. අර ලාදුරු රෝගියා බලාගෙන ඉද්දී ඔහුගේ වැටිච්චි ඇඟිල්ල තමන් වහන්සේගේ අතින් අරගෙන උන්වහන්සේ ඒක එළියෙන් තිබ්බා. අර බාගෙට පිළිණු වෙච්ච බත උන්වහන්සේ අමාවක් වළඳනවා වගේ වැළඳුවා. එහෙම නැගිටලා උන්වහන්සේ වැඩම කළා. ඒ ලාදුරු රෝගියා ඔහුගේ අන්තිම දවසේ මහා කස්සප මහරහතන් වහන්සේගේ ඒ තිබුණු සුන්දරත්වය ගැන හිත සතුටු කඳුලින් ඇස් පුරවගෙන එදා හරි සන්තෝෂෙන් ඉන්නකොට ඔහුගේ මරණය දාමාවා. මරණින් මත්තේ තුසිත මහා දෙව් භවනේ ආනුභාව ඇති දෙව් රජෙක් වෙලා ඔහු උපත ලැබුවා. මහා කස්සප මහරහතන් වහන්සේගේ අනුකම්පාව. අද යුගයත් එක්ක සසඳනකොට ආස හිතෙනවා. අනේ බඳු මුනිවරු වැඩ හිටපු යුගයක් මේ ලෝකෙ තිබ්බනේ. අද ඒ යුගය අපිට බලහත්කාරයෙන් කෘතිමව නිර්මාණය කරන්න බෑ. ඒකේ යුගය. ඒකේ යුගය. අපිට තියෙන්නේ ඒ යුගය ගැන යම් මේ කරුණක් අපේ හදවතට දැනෙන විදිහට අහන්න ලැබෙනකොට ඒ යුගයට ආස කර කර සාදුකාර දිදී හිත පහදව ගන්නයි. මහා කස්සප මහරහතන් වහන්සේ ඔහොම කී දෙනෙකුට නම් පිහිට වුණාද? ගුහාද්වාරයෙන් දවසක් නික්මෙනවා එකම එක අම්මා කෙනෙක් ඉලක්ක කරන්. එදත් සක්දෙවිඳානෝ අහසේ හිටියා. දම් පූජා කරන්න ලැහැත් වෙනකොට අත වැහුවා. මං හිතන්නේ මහා කස්සප මහරහතන් වහන්සේ ගොඩාක් අසරණ ජනයාට දුප්පත් ජනයාට පිහිට වුණාට සක්දෙවිඳුනම් මං හිතන්නේ දිනපතා දුකටපත් වෙලා තියෙනවා. හැමදාම දානේ හදන් එනවා. හැමදාම ප්‍රතික්ෂේප වෙනවා. නිරෝධ සමාපත්තියට සමවැදිලා උන්වහන්සේ නැගිටිනකන් සක්දෙවිඳානෝ දහසකුත් එකක් වැඩ තියෙන සක්දෙවිඳු බුදුරජාණන් වහන්සේත් එක්ක දහම් කතා කරන්න ඇවිල්ලත් ස්වාමීනි අපට බොහෝ වැඩ කටයුතු තියෙනවා කියලා ඉක්මනින් පිටත් වෙලා යන සක්දෙවිඳු මහා කස්සප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටින හැම දවසකම දන් හදාන එනවනේ. 16 වගේ හිටියේ. එදත් සක්දෙවිඳානන්ගේ දානේ ප්‍රතික්ෂේප කරලා මහා කස්සප මහරහතන් වහන්සේ වැඩම කරනවා අර අම්මා ඉන්න තැනට. ඒ අම්මා කාත් කවුරුවත් නැති අහිංසක අම්මා කෙනෙක්. තමන් ජීවත් වෙච්ච ගම් ප්‍රදේශයට ආපු අසංගත රෝගයක් නිසා එහෙන් පැනලා ඇවිත් හිටපු දරුවෝ ඥාති ඔක්කොම මැරිලා. දැන් දන්න කියන කෙනෙකුට කියලා කවුරුත් නැහැ. ওই රජගහ නුවර හිටපු යම් කරුණාවන්ත මිනිස්සේ ඒ අම්මට ගෙදර පිළිකන්නේ තිබිච්ච පොඩි මඩුවක් නවතින්න දීලා අම්මා ඕකේ ඉන්න ඔය ගෙදර හැදෙන මොකක් හරි අපි දෙන්න. ඒ අම්මා මේ මඩුවේ ඉන්නේ. එදා මහා කස්සප මහරහතන් වහන්සේ බලනකොට උන්වහන්සේ දකිනවා අද මේ අම්මගේ අන්තිම දවස. මේ අම්මා කරගත්ත මහා පිනකුත් නැහැ. මේ අම්මාට මිය පරලෝ යද්දී මතකයට නැගින්න කියලා වටින දෙයක්වත් නැහැ. බොහෝ වෙලාවට මේ අම්මට නිරේ දොරවල් ඇරෙන්න නියමිතයි. මේ අම්මට මම පිහිටක් විය යුතුයි. එදා මහා කස්සප මහරහතන් වහන්සේ වැඩම කරන්න කලින් ඒ ගෙදර කට්ටිය හදපු බතේ පෙරපු කැඳයකට ඔය බඩින්ගිත්තක් දාලා යන්තම් බත් කැඳක් හදලා ඒ අම්මට දීලා තිබ්බා මේ අම්මට මේක බොන්න කියලා. රස්නෙට උණුවට උණුවේ ඕක බොන්න බැරි නිසා ඒ අම්මා ඒක නිවෙන්න පොඩ්ඩක් පැත්තකින් තියලා තිබ්බා. මහා කස්සප මහරහතන් වහන්සේ වැඩම කරන වෙලාව වෙනකොට ඒ උණුහුම් කැඳයක හොඳටම සීතල වෙලා අර ගෙදර මිනිස්සු දැක්කා රංගම් පාට සිරුරක් ඇති මහා කස්සප ආර්යයන් වහන්සේ තමන්ගේ නිවසට පිළිකන්න පැත්තෙන් පිණ්ඩපාතේ වඩිනවා. ගෙදර හදලා තිබුණු දානේ බත් මුට්ටිත් එක්කම උස්සගෙන ඒ අය එළියට එන්න ලැහැත්ති වුණා. මහා කස්සප මහරහතන් වහන්සේ දුරදීම ඉඟි කළා නුඹලාගේ දානේ මට එපා. අර අම්මා දිහා බැලුවා. එතකොට ඒ අම්මට හිතුණා මේ උත්තමයා අද නම් බලාපොරොත්තු වෙන්නේ මගේ දානයක් වගේ. දෙන්න තියෙන්නේ අර සීතල වෙච්ච කැඳයක. ඒ සීතල වෙච්ච කැඳයක නිවෙන්න තියෙනකොට ඒකට ඔය කොළරොඩු ආදී වැටිලා ඒක සවුත් වෙලා එව්වත් ඇඟිල්ලෙන් අයින් කරලා දාලා මේ අම්මා මහා කස්සප මහරහතන් වහන්සේගේ පාත්‍රයට මේ කැඳයක වක් කළා.
එතනම ඒ පිල් කෑල්ලේ වාඩි වෙලා මහා කස්සප මහරහතන් වහන්සේ දින 7කට පස්සේ වළඳන පළමු බොජුන විදිහට අර කැඳේක වැළඳුවා. ඒ කැඳේක වළඳලා ඉවර වෙනකොට අර අම්මා හරි සන්තෝෂෙන් මහා කස්සප මහරහතන් වහන්සේ දිහා බලාගෙන රහතන් වහන්සේ අහනවා ඒ අම්මගෙන් අම්මා දන්නවද අම්මා කවුද කියලා? අනේ ස්වාමීනි එහෙමටයි කියලා මං ගැන විශේෂ දැනුමක් නැහැ. අම්මා තමයි මේට ආත්ම දෙකකට කලින් මගේ අම්මා. ඒ වචනේ කිව්වා. මේට ආත්ම දෙකකට කලින් මගේ අම්මා තමයි කියනකොට අම්මා කෙනෙකුට ඒක හදවතට දැනෙනවා කියලා ඒ උත්තරමයා දන්නවා. ආත්ම දෙකකට කලින් කුස දරාගෙන හිටියත් ඒ අම්මට නිකන් මේ ජීවිතේ කුස දරන් හිටියා වගේ එකක් දැනුණා. සන්තෝෂයක් හටගත්තා. අනේ මේ මුනිවරයාට මං අම්මා වෙලා තියෙනවද? සතුටින් මහා කස්සප මහරහතන් වහන්සේට වඳිනවා. මහා කස්සප මහරහතන් වහන්සේ නිශ්ශබ්දවම පිටත්තට වැඩම කළා. සාග්දෙමි දානෝ ඔය ඔක්කොම ටික බලාගෙන හිටියා. මගේ දානේ ප්‍රතික්ෂේප කරලා උන්වහන්සේ වැඩම කළේ කැඳ එකක් පිළිගන්නයි. ඒ කැඳ එක පිළිගන්නු ස්ත්‍රියව දැන් සතුටු කඳුළු හෙලහෙලා ආන් ඉන්නවා. සාග්දෙමි දානෝ දැක්කා ඇය එදා හවස් කාලේ වෙනකොට කාලක්‍රියා කළා. ඇය මිය ගියා. සාග්දෙවිඳු හොයනවා. ඇය කොහෙද උපන්නේ? මගේ දානෙත් ප්‍රතික්ෂේප කරලා මහා කස්සප මුනිදුන් අනුග්‍රහ කළේ ඇයටයි. ඇය කොහෙද උපන්නේ? සාග්දෙවිඳු බලනවා දහසක් නෙත් ඇති සාග්දෙවිඳානන්ගේ විශේෂයට ඇව පේන්නේ. අන්තිමේ මහා කස්සප මහරහතන් වහන්සේගේ ළඟටම ඇවිල්ලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේට දම්පිදු ස්ත්‍රිය අද කලුරිය කළා. ඈ ආගේ අතක් මට නොපෙනේ. ස්වාමීනි ඈ මේ වෙනකොට කොහිද සිටින්නේ? මහා කස්සප මහරහතන් වහන්සේ කියනවා දේවේන්ද්‍රය ඔබ ඒ ගැන හොයන්න එපා. ඇයි ඉන්නේ ඔබට දකින්න පුළුවන් තැනක නොවේ. ඇයි මේ වෙනකොට නිමාන රති දෙවියන්ගේ අතරේ ආනුභාව දෙව්දුවක් වෙලා ඉන්නවා. මේ වෙනකොටත් ඇයට අද වගේ මතක ඇති. මොකද නින්නාන රති කියන දෙව්ලොවට ගොඩාක් දීර්ඝ ආයුෂ තියෙනවා. ඒ නිසා අද ඊයේ වගේ මතක ඇති අනේ මහා කස්සපයන් වහන්සේ මට පිහිට හදපු හැටි කියලා. ඒ තමයි මහා කස්සප මහා රහතන් වහන්සේ. හරියට මහා කස්සප මුනිදුන් මේ වගේ මහා ඉසිවර මුනිදු ඔබමයි මහා කස්සප මුනිදුනේ. දහම සංගායනා කළ ඔබ මහා කස්සප මුනිදුනේ. රහත් මුනිවරු අතර බබලන මහා කස්සප මුනිදුනේ. පුන් සඳයි ඔබ සසුන් අඹරේ මහා කස්සප මුනිදුනේ. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් වූ මහා හිරු මණ්ඩල 45 අවුරුද්දකින් මේ ලෝකෙන් බැස යනකොට ශාසන අඹරේ සෝපමාන කරපු සඳ ගොඩාක් බැබළුණා. ඉර නැති අහසේ සඳ බබලනවා. ඉර තියෙනකන් හඳට බැබලිල්ල නැති වෙන්න පුළුවන්. ඉර නැති වෙන රාත්‍රිය තමයි හඳ බබලන්නේ. හැබැයි මේ හඳ බබලනකොටත් හඳේ බැබලීමෙන් බුද්ධිමත් මිනිස්සයා දන්නවා මේ ඇත්තෙම හඳේ බැබලිල්ල නෙවෙයි. මේ ඉරේම බැබලිල්ලයි. ඒ වගේ මහා කස්සප මහරහතන් වහන්සේ ශාසන අම්බරය බැබලෙව්වෙම බුදුරජාණන් වහන්සේ උපෙන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ සසුන ගැන මහා කස්සප මහරහතන් වහන්සේට තිබුණු වැටහීම ඒක සසුන්බර දරාගන්නම හැදිච්ච එකක්. අර පිප්පලි රුක්ෂයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකන් එක මලක්වත් පර නොවි හැමදාම මල් පිපී තිබුණා. අහු එදා මහා කස්සප මහරහතන් වහන්සේ ගුහාද්වාරයෙන් එළියට වඩිනකොට බිම මල් එළුවා වගේ මුළු පිප්පලි රුක්ෂේම එක මලක්වත් ඉතුරු නොවෙන්න සියලු මල් බිම පතිත වෙලා. අද බුදුරජාණන් වහන්සේත් පිරිනිවුණා කියලා දැනගත්තා. තමන් එක්ක ඒ වෙනකොට ඉඳලා තියෙන ওই රජගහනුවර 500ක් භික්ෂුන් වහන්සේලා. මහා කස්සප මහරහතන් වහන්සේ ඒ භික්ෂුන්ට කියනවා එවැනි අපි කුසිනාරාවට පිටත් විය යුතුයි. සියලු දෙනා මේ ගමනට ලැහැත් වෙන්න. මහා කස්සප මහරහතන් වහන්සේත් එක්ක මේ භික්ෂුන් වහන්සේලා ඇයි යන්නේ කියලා දන්නේ. කුසිනාරාවට පිටත් වෙලා යනවා. කුසිනාරාව ලං වෙන තැනක රුක්සෙවණක
මහා කස්සප මහරහතන් වහන්සේ විවේකයේ පිණිස භික්ෂුන් වහන්සේලාත් එක්ක පොඩ්ඩක් වාඩි වෙලා හිටියා. ඈතින් පේනවා එක මිනිස්සෙක් මේ මනුලොවේ දැක ගන්න නැති අමුතු ලස්සන මලක් අරන් ඒ ස්ථානින් ඉස්සරහට එනවා. කවදාවත් දැකලා නැහැ ඒ જાතියේ මල. හිමාල වනයේට එරදියෙන් වඩින මුනිවරු ඉන්නවා. ඒ එරදිමත් මුනිවරයෙක්වත් දැකලා නැහැ ඒ මල. අර මිනිස්යාගෙන් භික්ෂුන් වහන්සේලා එතන හිටපු කෙලෙස් නොනැසූ භික්ෂුන් වහන්සේලා ඒ මිනිස්යාගෙන් ඇහුවා පුරුෂය මොකක්ද ඔය මල? ස්වාමීනි මේක දිව්‍ය මඳාරා මල. පින්වත් පුරුෂය ඔබට කොයින්ද දිව්‍ය මඳාරා මල? ස්වාමීනි අපගේ ලෝකනායක ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවනේ. පිරිනිවන් වැඩපු බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සම්බුදු ශ්‍රී ශරීරයට දෙවියෝ අහසින් පරසතු මදාරා මල් වැහි වැස්සෙව්වා. මං එතනින් මේ මල අහුලා ගත්තා. එතකොටයි භික්ෂුන් වහන්සේලා දන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවිලා. දරා ගන්න බැරුව ගියා. විලාපතීතිය අඬන්න පටන් ගත්තා. ඒ භික්ෂුන් විලාපතීතිය අඬද්දී විරාගී හිතක් ඇති මහා කස්සප මහරහතන් වහන්සේ නිශ්ශබ්දව අකම්පිතව සවන් දීගෙන ඉන්නවා. ඒ අතරේ ඇහෙනවා මේ හඬන සංඝයා අතරට ඇවිල්ලා එක නමක් මේ හඬන සංඝයාගේ හිත හදන්න ලැහැත්ති. හා ඇවැත්නි මාසෝ චිත්ත ශෝක කරන්න එපා. මා පරිදේවිත්ත වැළපෙන්න හූලන්න එපා. අපි මේ මහා ශ්‍රමණයාගේ මිදුණා නෙමෙයිද? ඒ මහා ශ්‍රමණයා ඉද්දී මේක කැපයි මේක අකපයි කිය අපිට නීති දාපු එකමයි කළේ. දැන් මේ මහා ශ්‍රමණයා නේ අපිට කැමති එකක් කරන්න පුළුවන්, අපිට අකමැති එකක් නොකර ඉන්න පුළුවන්. උන්වහන්සේගේ ශ්‍රවණට මේක ඇහෙනකොට උන්වහන්සේගේ තිබුණු ඒ පාලනය මහා කස්සප මහරහතන් වහන්සේ ඉරියව්වකින්වත් බැලුවේ නෑනේ. ඇහුන්නේ වගේ හිටියා. හැබැයි ඒ වෙනකොටම හිතට අරගෙන ඉවරයි. මා කුමක්ද කළ යුත්තේ? ඒවා ඉතින් මේ සසුනේ යෙදෙන හැටි වෙන්න ඇති. අභද්‍ර වූ සුභද්‍රත් අර 500 තලයිනේ හිටියේ. මහා කස්සප මහරහතන් වහන්සේගේ අනුගාමික පිරිස තලෙම තමයි අභද්‍ර වචනේ කියන සුභද්‍රත් මහාන වෙලා හිටියේ. ඒ වචනේ පිට කළා. බුදුරජාණන් වහන්සේගේ චිතකයේ දමන්න පෙර තමයි ඒ වචනේ පිට වෙන්නේ. මහා කස්සප මහරහතන් වහන්සේ මොහොතේම අදිෂ්ඨානයක් කරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවි වැඩි කල් යන්න පෙර දහම සංගායනා කළ යුතුයි. ඒ වෙනකොට මහා කස්සප මහරහතන් වහන්සේ දන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වඩින මොහොතේ ආනන්ද ස්වාමීන් වහන්සේට අර වචනේ කිව්වා කියලා. ආනන්දේනි මාගේ පිරිනිවීමෙන් ඔබට හිතෙන්න පුළුවන් අපිට හිටපු ශාස්ත්‍රුන් වහන්සේ නැති උනේය. දැන් අපට ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියේය. අපට ශාස්ත්‍රු කෙනෙක් නැතේ කියා. ආනන්ද එසේ නොසිතිය යුතුයි. අදින් පසු ඔබට ශාස්ත්‍රු වන්නේ මා විසින් දේශනා කරන ලද ධර්මයත් මා විසින් පනවන ලද විනයත්ය කියන වචනේ ඒ වෙදි මහා කස්සප මහරහතන් වහන්සේ දන්නේ. හැබැයි මහරහතන් වහන්සේ දන්නවා සසුන රකින්න නම් රකින්න තියෙන්නේ ධර්මය. උන්වහන්සේනේ මේ ශාසනය සම්බන්ධයෙන් වචනේ වදාළේ විනයෝ නාම ශාසනස්සච ආයු. සසුනේ ආයුෂය නම් විනයමයි, සංවරය. අපි ශාසනය රකින්න ඕන කියලා අපි හිතනවනම් අපිට වෙන කිසි තැනක් රැකගෙන වැඩක් නැහැ. අපිට රකින්න තියෙන්නේ අපේ සංවරය. පින්වතුන්ලා ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාව විදියට පින්වතුන්ගේ සංවරය රකින්නවා නම් මේ ලෞතර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සසුන ඔබ රකින්න කෙනෙක්. පැවිද්දන් වහන්සේලා පැවිද්දෝ විදිහට තමන්ගේ පිළිවෙත් මනවින් සංවරව රකින්නවා නම් ඒ පැවිද්දන් වහන්සේ මේ ශාසනය රක්ෂා කිරීමට පිළිපන් කෙනෙක්. ශාසන රකින්නවා කියලා වෙන කරන්න කිසිම දෙයක් නැහැ. අපි අපේ සංවරය හදා ගන්නවා නම් ඒක තමයි ශාසනය ආරක්ෂා කිරීම. මහා කස්සප මහරහතන් වහන්සේ තමයි සංගායනාව කළ යුතුයි කියන හිතුවිල්ල පැද්දුවේ. මහා කස්සප මහරහතන් වහන්සේ තමයි පළමු සංගායනාවට
භික්ෂුන්ව තෝරා ගැනීම කළේ ඒ මහා කස්සප මහරහතන් වහන්සේ තමයි. පළමුවෙනි සංඝායනාව පිණිස මේ ස්ථානයේ සුදුසුයි මේ රජු සුදුසුයි කියන එක පවා තීරණය කළේ. උන්වහන්සේලාගේ දැක්ම හරි පුදුම එකක්. පීතෘ ඝාතක අජාසත් නිරිඳුන්ව තමයි පළමු ධර්ම සංඝායනාවට සුදුස්සා විදිහට අනුග්‍රහ කරන්න සුදුස්සා විදිහට තෝරගත්තේ. ඒ කාලේ කට කැඩිච්ච කතා කියන මිනිසු මහා කස්සප මහරහතන් වහන්සේට එක ඒවා කිය හරියට පුරව ගන්න ඇති පවුණන්. උන්වහන්සේලාට ලොකු වෙලා තියෙන්නේ අර තාත්තා මරපු එක්කෙනාමයි. ඔහොම කියන්න නැතුව ඇද්ද? මට නම් හිතෙනවා ඒ જાතිය ඕන තරම් ඉන්න ඇති කියලා. මොකද මිනිස්සු කොයි කාලෙත් මිනිස්සුම තමයි. කොයි කාලෙත් එකයි. ඕනතරම් මහා කස්සප මහරහතන් වහන්සේ විවේචනීය වෙන්න ඇති. ඒත් මහා කස්සප මහරහතන් වහන්සේ ඉලක්කය දැනගෙන මේ ශාසනය ආරක්ෂා කරන්නට සියලු කටයුතු සම්පාදනය කළා. මහා කස්සප මහරහත් මුනිදුන් පළවෙනි සංගායනාව එසේ නොකළා නම් දෙවෙනි සංගායනාවට පසුබිමක් නැත්තේය. දෙවෙනි සංගායනාව එසේ නොවුණා නම් තුන්වෙනි සංගායනාවකට පසුබිමක් නැත්තේය. තුන්වෙනි සංගායනාව නොවුණා නම් ධර්ම විජයක් නැත්තේය. ධර්ම විජයක් නොවුණා නම් මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමක් නැත්තේය. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට නොවැඩියා නම් අද අපට දහම් සුවයක් නැත්තේය. ඒ නිසා අපගේ මහා කස්සප මහරහත් මුනිදුන්ට নমස්කාර වේවා. සාදු සාදු සාදු. මහා කස්සප මහරහතන් වහන්සේ තමන්ගේ එ르දි බලයෙන් අහස් ගමනින් වැඩම කරපු මුනිවරයෙක්. හැබැයි ඒ එ르දි ගොඩාක් වෙලාවට උන්වහන්සේ පාවිච්චි කරලා තියෙනවා අන්තිම කාලේ වයෝවෘද්ධ කාලේ කන්ද නැග ගන්නට. පිප්පලි ගුහාව තිබුණු කන්දට සාමාන්‍ය හයිය හත්තිය තියෙන තරුණයෙක් උනත් නගිද්දි කලන්තේ දානවා. හැබැයි මහා කස්සප මහරහතන් වහන්සේ ඒ කන්දට එ르දිනුත් ලැබෙන උදව්වෙන් ඒ කන්ද සුවසේ නැගලා ඒ ගුහාවට වෙලා තමන් වහන්සේගේ ජීවිත කාලයම වැඩ හිටියා. මහා කස්සප මහරහතන් වහන්සේ පිරිනිවෙන සමය එන්න ලං වුණා. එක දවසක් ඒ වෙනකොට මහා කස්සප රහත් මුනිදුන් 120 වසරක් සපුරලා තිබුණා. උදෑසනම පාත්‍රය අරගෙන ගෙයක් ගානේ උන්වහන්සේ එදත් පිණ්ඩපාත වැඩියා. පිණ්ඩපාත චාරිකාව නිමා කරලා රුක් සෙවණක් යට උන්වහන්සේ තනියම දාහනේ වැළඳුවා. එදා විශේෂයෙන් අජාසත් නිරිඳුන්ව මුණ ගැහෙන්න මහා කස්සප මහරහතන් වහන්සේ මාලිගාවට වැඩම කරනවා. ඒ රජුරු මුණ ගැහෙන්න වෙලාව නෙමෙයි. ඒ වෙනකොට රජාත් එක ලෙඩ රෝග නිසා ප්‍රතිකාර ලබ හිටපු යම් වයෝවෘද්ධයෙක්. දහවල් කාලේ රජු පොඩ්ඩක් නිදන වෙලාව. ඒ වෙලාවේ තමයි මහා කස්සප මහරහතන් වහන්සේ මේ වැඩම කරලා තියෙන්නේ. සේවකයෝ කියනවා ස්වාමීනි රජුරු විවේක ගන්නවා. කමක් නැහැ. රජු අවදි වුණාට පස්සේ කියන්ට අද මහා කස්සප ආර්යයන් වහන්සේ ත්‍රිකූට සම්පාත කියන පර්වත ත්‍රිත්වය අතරේ පිරිනිවන් පානවා කියන වචනේ කියන්න. එහෙම කිව්වා. ඒ සේවකයෝ හොඳයි ස්වාමීනි කියලා මහා කස්සප මහරහතන් වහන්සේ වැඳා. උන්වහන්සේ ත්‍රිකූට සම්පාත කියන පර්වතයේ වෙත එතන ත්‍රිකූට සම්පාත කියලා කියන්නේ එකල තිබිලා තියෙන්නේ කඳු ශිඛර 3ක්. එකම ප්‍රමාණයේ උසට වගේ කඳු ශිඛර 3ක් තිබුණා. ඒ කඳු ශිඛර 3 මැද්දේ යම්කිසි නිම්නයක් වගේ පොඩි ඉඩකඩක් තිබුණා. ආන්ගේ ඉඩකඩ තමයි මහා කස්සප මහරහතන් වහන්සේ පිරිනොම් පාන්න තීරණය කරපු තැන. උන්වහන්සේ එතෙන්ට වඩිනකොටම දෙවියෝ අද අපගේ රහත් මුනිදුන් පිරිනිවෙනවා කියලා දැනගෙන එතන යහම් පෙනෙවුවා. අපිට ධර්මයේ කියවනකොට දැනෙනවා ගොඩාක් මහා කස්සප මහරහතන් වහන්සේ දුතාංගධාරීන්ට අග්‍රව වැඩ හිටපු නිසා බොහෝ වෙලාවට සැතපීමේ ඉරියව්ව පාවිච්චි කරන්න නැතු ඇති කියලා. උන්වහන්සේ පැවිදි වෙලා අරහත්ත්වයට පත් වෙන්නේ දින 7කින්. ඒ අරහත්ත්වයට පත් වෙච්ච දවසේ ඉඳලා බොහෝ වෙලාවට මහා කස්සප මහරහතන් වහන්සේ සැතපෙන ඉරියව්ව හරි අඩුවෙන් පාවිච්චි කරන්න ඇති.
අපිට අවස්ථා කීපයයි හම්බෙන්නේ මහා කස්සප මහරහතන් වහන්සේ යහනක සැතපී හිටියා කියලා. ඒක අවස්ථාවක ගිලන් වෙලා යහනේ සැතපී සිටිද්දී බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේව බලන්ට වැඩම කළානේ. ඒ වඩිනකොට මහා කස්සප මහරහතන් වහන්සේ යහනේ නැගිටින්න සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ ඈතින්ම මහා කස්සප මහරහතන් වහන්සේට කියනවා හා කස්සප නැගිටින්න අවශ්‍ය නැහැ. ඔහොම යහනේ සැතපී සිටින්න. එදා බුදුරජාණන් වහන්සේ අහනවා මහා කස්සප ඔබේ ගිලන් බව කොහොමද? වැඩිවීමක්ද පේන්නේ අඩුවීමක්ද? ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මගේ ගිලන් බව වැඩිවීමක්මයි පේන්නේ අඩුවීමක් මන් නැත්තේ. බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේට කියනවා මහා කස්සපේනි සත්‍ති මේ කස්සප බොජ්ජංගා මේ බොජ්ජංග ධර්මයේ හතක් තියෙනවා. මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා තථාගතයන් වහන්සේ විසින් මනවින් අවබෝධ කළ භාවිත කළ බහුල වශයෙන් පුරුදු කරන ලද නිවන පිණිස පවතින බොජ්ජංග ධර්මයේ හතකි. ඒ බොජ්ජංග ධර්මයේ හතනම් කුමක්ද කියලා සති ධම්ම විචේ විරිය පීති පස්සද්දේ සමාධි උපේක්ඛා කියන බොජ්ජංග බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේ ඉදිරියේ ලස්සන බුදුරජාණන් වහන්සේගේ කුරවීක නාදයෙන් පැහැදිලිව දේශනා කළා. අප්‍රමාණ දහම් ගෞරවයක් ඇති මහා කස්සප මහරහතන් වහන්සේ යහනේ සැතපී බුදුරජාණන් වහන්සේගේ භාසිතය සවන් දීගෙන හිටියා. ඒ භාසිතේ නිම වෙනවත් එක්කම මහා කස්සප මහරහතන් වහන්සේට කියවෙනවා තග්ග භගව බොජ්ජංගා භාග්‍යතුන් වහන්සේ මේවනම් ඒකාන්තයෙන් බොජ්ජංගයෝමය තග්ග සුගත බොජ්ජංගා සුගතයන් වහන්සේ මේවානම් ඒකාන්තයෙන් බොජ්ජංගයෝමය. මහා කස්සප මහරහතන් වහන්සේ ඒ කෙටි භාසිතය අවසන් වෙද්දිම අර දරුණු විදිහට වැළඳී හිටපු රෝගීන් සම්පූර්ණයෙන්ම නැගී හිටියා කියලා සඳහන්. එතකොට අපේ මහා කස්සප මහරහතන් වහන්සේ වැඩ හිටපු ජීවිතේ හරි අඩුවෙන් සතුටිච්ච කෙනෙක්. හැබැයි එදා දෙවිවරු පැන වූ යහනේ මහා කස්සප මහරහතන් වහන්සේ සැතපුණා. මතු අනාගතයේ දිනක මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වූ කල්හි ත්‍රිකූට සම්පාත කියන පර්වතයේ සමීපයට ඒ මෛත්‍රී බුදුරජාණෝ ශ්‍රාවක පිරිවර සහිතව වැඩම කරද්දී උන්වහන්සේගේ අදිටන් පරිදි ඔය ත්‍රිකූට සම්පාත පර්වත යලි විවර වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගෞතම සම්බුදුරජුන්ගේ සුගත චීවරය එදාට මහා කස්සප මහරහත් මුනිදුන්ගේ අතින් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු සුරතට පූජා කිරීම කියන එක වෙනවා. ඉතින් ඔක්කොම අදිෂ්ඨානය. අදට යම් රහතන් වහන්සේ නමකගේ අදිටන අසිරිමත් ජීවමාන බවකින් යුක්තව මේ ලෝකයේ ආනුභාවයෙන් පවතිනවාද ඒ තමයි අපේ මහා කස්සප මහරහතන් වහන්සේගේ අදිටන. අදටත් යම් උතුම් මහරහතන් වහන්සේ නමකගේ ඒ ශරීරය කිසිදු ආකාරයකින් වෙනසක් නොවේ. එදා පිරිනිවෙන මොහොතේ වැඩ හිටපු විදිහටම අදටත් දකින්න පුළුවන් නම් සමහර වෙලාවට මහා කස්සප මුනිදුන්ගේ ශරීරය තැම්පත් වෙලා තියෙන තැනට ගිහිල්ලා වඳින්න ආනුභාව තියෙන දෙවිවරු ඉන්නවනම් එයාලා තාම වඳින්න ඇති. බුදුරජාණන් වහන්සේගේ රුවට සම වෙච්චි මහා කස්සප මහරහතන් වහන්සේගේ ශරීරය අදටත් නිරූපද්‍රිතව ත්‍රිකූට සම්පාත එහෙම නැත්තම් අපි කියනවා මේ පර්වතයට ගුරුපා කියලා නේ. ආන්ගේ ගුරුපා පර්වත මේ අභ්‍යන්තරේ වැඩ හිඳිනවා. ඉතින් අපිට හිතා ගන්න බෑ මේක. ඒක මහා කස්සප මහරහතන් වහන්සේගේම එරදියා. එය මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච දවසක විවර වේවි. හැබැයි ඊටත් පළමුව එය විවර වීමක් වුණා. ඒ අජාසත් මිලිඳුන් වෙනුවෙන්. මහා කස්සප මහරහතන් වහන්සේ අදිෂ්ඨානය කළා අජාසත් රජුරවන්ට මේ මහා කස්සප මහරහතන් වහන්සේ පිරිනිවුණු තැනට දුවගෙන එනකොට මහා කස්සප මහරහතන් වහන්සේගේ පිරිනිවුණු ශරීරය දකින්නට බැරුව ගියොත් ඒක රජුරවන්ට දරා ගන්න පුළුවන් කියන්නේ නෙමෙයි. මොකද රජුරුව මඟපලලාභියෙන් නෙමෙයි. රජුරුවන්ගේ හිත වේගෙන් වෙනස් වෙලා යනවා. ඒ නිසා රජුරුවෝ පැමිණි කල්හි ඒ රජු වෙනුවෙන් මේ ත්‍රිකූට සම්පාතය යලි විවර වේවා කියලා උන්වහන්සේ අදිෂ්ඨාන කළා. සේවකයෝ රජුරුවන් අවදි වෙන්නත් කලින්ම
බෙහෙත් තෙල් ඔරු 7ක් හැදුවා. එකකට එකක් මාරු කරන්න පුළුවන් බෙහෙත් තෙල් ඔරු 7ක් හදාගත්තා. ඖෂධ පුරවලා. රජුරුව නැගිට්ටා. රජුනි අද මහා කස්සප ආර්යයන් වහන්සේ වැඩම කළා. ඒ වැඩම කරපු මහා කස්සප ආර්යයන් වහන්සේ ඔබට පණිවිඩයක් කිව්වා. රජුරුව අහනවා මොකද්ද පණිවිඩේ? අද ත්‍රිකූට සම්පාතයේ මැද ඒ උත්තමයා පිරිනිවන් පානවා කිව්වා. රජුරන්ට මේ වචනේ අහන්න ලැබිච්ච ගමන් කාලන්ති දාලා වැටුණා. ඉක්මනින් උස්සලා බෙහෙත් ඔරුවේ දැම්මා. ආයේ බෙහෙත් ඔරුවේ දාපු නිසා ඖෂධ බලෙන් සුවපත් වුණා. ආයෙත් අර පණිවිඩේ කියනකොට ආයෙ කලන්ති දැම්මා. බෙහෙත් ඔරු 7කට මාරු කරලා තමයි දරා ගන්න පුළුවන් හයිය රජුරන්ට හම්බුනේ. සේවකයෝ අතින් වත්තම් කරගෙන රජුරුවන් එකතු කරගෙන යනවා මහා කස්සප මහ රහතන් වහන්සේ පිරිනොම් පාපු තැනට. අඬ ඒ රජුරු ගියේ. ඒ රජුරවන්ට මහා කස්සප මහ රහතන් වහන්සේව දකින්න ඕන වුණාට දැන් එතන තියෙන්නේ වෙනදාට දකින්න තිබුණු පර්වත 3 වෙනුවට තනි පර්වතයක්. ත්‍රිකූට සම්පාතය එකක් වෙලා. ඒ පර්වතය දකින්නකොට කෑග ගහ ඇඬුවා අනේ මගේ ආර්යයන් වහන්සේව මට දැක ගන්න නෑනේ. මට මගේ ආර්යයන් වහන්සේ දැක ගන්න ඕන. රජුරු එහෙම කියනකොටම ත්‍රිකූට සම්පාතය යලි විවර වුණා. මහා කස්සප මහ රහතන් වහන්සේගේ පායුග සිඹ ඒ අජාසත් නිරිඳා එදා වන්දනා කරගත්තා. අජාසත් නිරිඳුන්ගේ ප්‍රමාණවත් වන්දනාව අවසන් වුණාට පස්සේ යලිත් මහා කස්සප මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහයේ තැන්පත් ත්‍රිකූට සම්පාතය යලි එකට වුණා. ඉතින් ඒක යලි විවර වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වූ කල්හි පමණයි. විස්මිත මුනිවරේ. මේ මුනිවරයාගේ ජීවිතේ ආසරණයන්ටම පිහිට වෙන්න පිරීලා තිබ්බා. අන්ත අසරණ වෙලා පීතෘ ඝාතන කර්මයෙන් දැවෙන හදවතක් තිබ්බ අජාසත් රජුරෝ තමයි මහා කස්සප මහ රහතන් වහන්සේ සෙනෙහසින් ලං කරගත්ත දායකයා. කොච්චර සැනසෙල්ලක් ඒ රජුරන්ට තියෙන්න ඇද්ද ඒකෙන්නේ. රජුරුවන්ව මහා පින්කම් වල කොටස්කාරයෙක් කරගත්තේ අපේ මහා කස්සප මහ රහතන් වහන්සේ. රහතන් වහන්සේ කල්පනා කළා මතු අනාගතයේ සම්බුද්ධ ශාසනයේ සැදැහැති ජනයා පින්පුරා ගන්නට ඒ ජනයාට ධාතුන් වහන්සේලා හෝ ඉතුරු වෙයිද? එහෙම නැත්නම් ධාතුන් වහන්සේලා නොබෝ කලකින් වෙනසෙයිද? ඒ බලනකොට පෙවුනා ඉන්දියාවට බොහොම දරුණු විදිහේ මිසදිටු ආක්‍රමණ එනවා ඉස්සරහට. ඒ එන දරුණු ආක්‍රමණ ඉන්දියාවේ සම්බුද්ධ ශාසනයේ සටහනක්වත් නැතිව විනාශ කරන තැනකට අරයි යනවා. එතකොට මහා කස්සප මහ රහතන් වහන්සේ කල්පනා කළා ධාතු සෑය තියෙන ඔක්කොම මේකුන් වනසනවා. ඉතින් ඇත්තක් වුණානේ. ධර්මාශෝක අධිරාජයා විසින් කරවන ලද ඒ මහා විහෙර විහාර බලන්න අද සටහන් මාත්‍රිකවත් දැනේ. ඒවා විනාශ වෙච්ච විනාශනේ. ධර්මාශෝක අධිරාජයාට 84000ක් විහෙර විහාර කරවන්න ධාතුන් වහන්සේලා ආරක්ෂා කළේ මහා කස්සප මහ රහතන් වහන්සේ. මහා කස්සප මහ රහතන් වහන්සේ අදිෂ්ඨාන කරනවා මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන සෑයවල වල පූජනීය බව රැකින්න ධාතුන් වහන්සේලා කොටසක් තිබුණාම ඇති. අනෙක් සියලු ධාතුන් වහන්සේලා එක තැනක ආරක්ෂා කළ යුතුයි. ඒ උදෙසා තෝරගත්ත තැන තමයි අජාසත් නිරිඳුන්ගේ බලය පාලනයේ යටතේ තියෙන රජගහ නුවර වාල සංඝාට කියන තැන. ධර්ම සංගායනාව කෙරුණේ වේබහාර පර්වත ප්‍රාන්තේ. අපි අදටත් වේබහාර පර්වතයේ තිබුණු තැනට යනකොට තමයි අපිට ඒ වාල සංඝාට චෛත්‍ය තිබුණු තැන හම්බ වෙන්නේ. මම හිතනවා දඹදිව වන්දනා කරලා තියෙන අය දන්නවා. ඒ වාල සංඝාටය කියලා කියන්නේ මේ ශාසනය ඇතුලේ තැනිච්චි අමුතුම විදිහේ සෑයක්. ඒක ධාතුන් වහන්සේලා අප්‍රකට කරවන්න තැනුණු සෑයක්. වාල සංඝාට ස්තූපේ තැනුණු භූමියේ තව ස්තූප 80ක් කෙරලා තියෙනවා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වෙනුවෙන් කියලා. ඒ අතරේ තමයි බුදුරජාණන් වහන්සේගේ සෑය පොඩිවට තනලා තිබුණේ. ඒක අර අඳුන ගන්න බැරි වෙන මට්ටමකට තමයි හැදුවේ. දන්න අය දන්නවා. ඒ කාලේ මිනිස්සු ගිහින් වන්දනමාන කරලා තියෙනවා. ඒ ධාතු ගර්භය මේ ගෞතම ශාසනයේ
යම් මේ වැඩිමනක්ම ධාතුන් වහන්සේලා එකම තැනක වැඩ හිඳින ධාතු සෑයක් තැනෙවුවා නම් ඒ ධාතු සෑය තනවන්ට මහා පින්වන්තකම ලැබුවේ අජාසත් රජුරුව. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ 8ක් වූ ධාතුන් වහන්සේලාගෙන් 7 ද්‍රෝණයක් රජුරුවන්ගේ සෑයේ ටික කාලෙකුත් නෙමෙයිනේ සෑහෙන කාලයක්. තුන්වෙනි ධර්ම සංගායනාව වෙනකම්ම රජුරුවන්ගේ ඒ ධර්මාශෝක අධිරාජයාගේ පහළවීම වෙනකම්ම රජ්ජුරුවෝ තැනූ සෑයේ ගර්භයේ තමයි ඒ සියලු ධාතුන් වහන්සේලා වැඩ හිටියේ. අද අපි රුවන්වැලි මහා සෑයට ගිහින් වඳිද්දිත් අපි සේරුවිලට ගිහින් වඳිද්දිත් අපි අනිත් ඕනම තැනකට ගිහිලා වඳිද්දිත් ඇත්තම අපිට අනායාසයෙන් මතක් වෙන්න ඕන අපේ මහා කස්සප මහරහතන් වහන්සේ. උන්වහන්සේ දූරදර්ශීව ඒ දේවල් නොකළා නම් අද සමහරවිට මේ මනුලොවේ ධාතු ඉතුරු නොවෙන්න තිබුණා. ඒ ධාතුන් වහන්සේලා වෙනසෙන්නේ බුද්ධ ශාසනයේ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනකොට. නමුත් මිනිස්සු ධාතුන් වහන්සේලා වඳින්නේ නැත්තම් ඇත්තෙම බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන්නට කියලා මිනිස්සුන්ට පවරලා නැහැ. බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා රකින්න කටයුත්ත පැවරුවේම දෙව් බඹුන්ටනේ. දෙවියන්ට, නාගයන්ට, ආනුභාව සම්පන්න අයටම නේද පණවලා තියෙන්නේ. බලන්න රුවන්වැලි මහා සෑය රකින්න, ඒ ධාතු රකින්න මේ වරම දුන්නේ බුදුරජාණන් වහන්සේ විශාල දෙවියන්ට. දෙවිඳ ඔබ රකින්න. සේරුවාවිල නාගයන්ට. මේ කැලණිය නාගයන්ට. නාගදීපෙත් නාගයන්ට. ඔය හැම තැනකම ධාතුන් වහන්සේලා රකින්න වරම බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණේ දෙවියන්ට, එ르දිමත් නාගයන්ට. ඉතින් මිනිස්සුන්ට තියෙන්නේ වන්දනාමාන කරලා තමන්ගේ සංසාර ගමනට සැප පිණිස පිනක් පුරවා ගන්නටයි. ඉතින් අපේ මහා කස්සප මහරහතන් වහන්සේගේ ගුණ කඳ ගායනාවෙන් නිම කළ නොහැකි ගුණ කඳක්. කියා නිම කළ නොහැකි ගුණ කඳක්. හැබැයි මේ ගුණස්කන්ධයේ යම් වචන මාත්‍රයක් හෝ සවනට අහන්න ලැබෙන එක නම් සංසාරෙන් සංසාරේ වාසනාවක්. මහා කස්සප මහා රහත් මුනිතුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු. මහා කස්සප මහරහතන් වහන්සේ වයෝ වෘද්ධ වෙනකොට මහරහතන් වහන්සේගේ මුඛයේ එක දතක් වයසට යෑම නිසා ගැලවි වැටුණා. මහරහතන් වහන්සේගේ ගැලවුණු දත මහරහතන් වහන්සේ ගැන ගෞරවයක් තිබිච්ච සංඝයා ගෞරවයෙන් ගත්තා. ඒ මහා කස්සප මහරහත් දළදාව සංඝයා රැක්කා. අපේ ආර්ය වූ මහා කස්සපයන් වහන්සේ වෙනුවෙන් වඳින්න තියෙන දේ මේ රැක්කා. ඒ දළදාව මොකද්ද අපේ වාසනාවකට පිනකට මේ ලංකා භූමියට ලැබුණා. ඒ දළදාව බෙන්තර ගලපාත රාජමහා විහාරස්ථානයේ සොඳුරු දළදා මැදුරක් කරවා ඒ දළදා මැදුරේ තැන්පත් වුණා. කලක් දළදා මැදුරේ වැඩ හිටපු මහා කස්සප දළදාව සැදැහැති ජනයා ඇස් දෙකෙන් දැක දැක වන්දනා කර කර පින්පුරා ගත්තා. හැබැයි ඒ දළදාවේ ආරක්ෂාව කැමති අපේ නරවරයෙක් ඒ දළදා වහන්සේව ගර්භේ වඩා හිඳුවා සුපූජනීය සෑයක් කෙරෙව්වා. අදටත් බෙන්තර ගලපාත රජමහා විහිරේ මහා කස්සප මහරහතන් වහන්සේගේ දළදාව වැඩ හිඳිනා ඒ සුන්දර සෑ රජුන් අපිට දකින්න පුළුවන්. ඒ විතරමයි මහා කස්සප මුනිදුන්ගේ නමින් ශාරීරික ධාතුන් වහන්සේ නමක් විදිහට අපිට වන්දනා කරන්න තියෙන එකම දේ. ඒ නිසා ජීවිතේ මහා කස්සප මහරහත් මුනිදුන්ගේ ගුණ සිහි කර කර එකම එක වතාවක්වත් හෝ අනිවාර්යෙන් වන්දනා කරගත යුතුම තැනක් කියලා හිතෙනවා. බෙන්තර ගලපාත ඒ රාජමහා විහාරස්ථානයේ සුපූජනීය සෑරජන් වහන්සේ අද මේ මාළඹේ අසපුවේ මේ පින්කම කරන සදහැවතුල්ලා මේ පින්කමට පළමුවම මහා කස්සප මහරහතන් වහන්සේගේ උතුම් දළදාව වැඩ ඉන්න බෙන්තර ගලපාත ඒ සෑරජානන් වහන්සේගේ සමීපයේ සෑරජුන් මලින් සරසා පුද පූජා තැන්පත් කොට ඒ උතුම් සෑරජානන් වහන්සේගේ අභියස මහා කස්සප මුනිදුන්ව හරසරින් වන්දනා කළා. ඊට අමතරව මහා කස්සප මහරහතන් වහන්සේ වෙනුවෙන් හැදුණු සුපූජනීය සෑරජානන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ගාල්ල මැලෑගොඩ මහමෙවුනාව භාවනා අසපු පිම්බිමේ. මං හිතන්නේ මේ වර්තමානයේ
අපේ ගුරුදේවයන් වහන්සේගේ ආශිර්වාද නිසාම මහා කස්සප මහරහත් මුනිදුන් දෙසා සෑයක් බඳින වාසනාව මේ යුගයේ මිනිසුන්ටත් උදා වුණා. සුන්දර සෑයක් නෙළුමක් මත තැබූ කරඬුවක් බඳු සුන්දර සෑයක් ගාල්ල මැලෑගොඩ මහමෙවුනා භාවනා සුපි වැඩ ඉන්නවා. මට හිතනවා ජීවිතේ එක වතාවක්වත් වූ මහා කස්සප මුනිදුන්ව සිහියේ නගාගෙන අනිවාර්යෙන් වන්දනා කරගත යුතු සෑයක්. ඊට අමතරව මහා කස්සප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා පිප්පලී ගුහාවේ වැඩ ඉන්නකොට ඒ කාලේ කෙනෙකුට දකින්න ලැබුණා නම් මේ මෙහෙම දකින්න ලැබෙන්න ඇති කියලා හිතන්න පුළුවන්. අතිශයින්ම සුන්දර පිරිම වහන්සේ නමක් මේ බුදුපසේ බුදු අරහන්තක මහා විහාරේ වැඩ ඉන්නවා. වාසනාවක් පිංගුතුනේ. තමන්ගේ හිත සීලයට ගෞරවය අඩුයි වගේ දැනෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් මහා කස්සප මහරහත් මුනිදුන්ව වඳින්න දෙන්න. මහා කස්සප මහරහතන් වහන්සේට පුද පූජා කරලා මහා කස්සප මුනිදුන්ගේ ආශිර්වාදය පතන්න ස්වාමීනි ඔබ වහන්සේ තමයි මේ බුදු සසුනේ සීලයෙන් අග්‍ර මුනිවරයා. ඔබ වහන්සේ දුතගුණ දරාගෙන වැඩ හිටියා. ස්වාමීනි මමත් සීලයට ආසයි. ඒත් අහෝ ස්වාමීනි මගේ හිත සීලය සම්බන්ධයෙන් හයිය මදි. ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් මට සීලය සුවසේ ආරක්ෂා කරගන්නට ශක්තිමත් හිතක් ලැබේවා. පතන්ට ඒ බඳු පැතුමක් මේ විරාගී මුනිවරු ළඟ වරදක් නැහැ. විරාගී මුනිවරු ළඟට ඇවිල්ලා අපි කවදාවත් පතන්න හොඳ නැත්තේ සරාගී පැතුම්, සදෝසී පැතුම්, සමෝහී පැතුම්. උන්වහන්සේ ළඟ ලෞතුරු පැතුම් පැතුවාට කමක් නැහැ. ඒ ලෝකෝත්තර පැතුම් ඒකාන්ත කොට ඒ මුනිවරුන්ගේ තිබුණු මහා ගුණ බලය නිසා විපාක දීමකින්ම අවසන් වෙනවාමයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන කියලා කියන්නේ මහා ගුණයෙන් බැබලිච්චි පිරිසක්. මේ ලෝකේ පිරිස් අතරේ අග්‍රයි ඒ බුදුරජාණන්ගේ ශ්‍රාවක පිරිස. ඒ ශ්‍රාවක සංඝ පිරිස අතරේ අග්‍රව බැබළුණා අපගේ මහා කස්සප මහා රහතන් වහන්සේ. අද මේ රාත්‍රී කාලයේ උඳුවප්පුන් පොහෝ දිනයේ මහා කස්සප මුනිදුන් උදෙසා සුන්දර පුද පූජාවන් සිදු කොට මහා කස්සප මුනිදුන්ට හරසරින් වන්දනා කරමින් මහා කස්සප මුනිදුන්ගේ ගුණකඳ ශ්‍රවණය කරපු පින අපහටත් අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ නිවී සැනසුණු අමා නිවනේ සැනසුණු පිණිස චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනු පිණිස ඒකාන්ත කොට හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. අපි මහා කස්සප මහරහතන් වහන්සේට වන්දනා කරමු. පිංගුතුල්ලා අහපු ගුණ කඳ හදවතේ පුරවාගෙන තමන්ට කියන්න පුළුවන් උපරිම ලස්සනින් තමන්ට මහා කස්සප මුනිදුන්ගේ ගුණයක් ගයන්ට මේ කටින් මහා කස්සප මුනිදුන්ට ප්‍රශංසාවක් ගයන්ට වාසනාවක් ලැබුණනේ කියලා හිත මේ මං කියන කවිපද අහගෙන පින්වතුන්ලත් මහා කස්සප මුනිදුන්ට නමස්කාර වේවා කියන අදහසින් කියන්න. මහා පින් නැති මහා නුවණැති මහා කස්සප මුනිදුනේ මහා සිල් නැති මහා නුවණැති මහා කස්සප මුනිදුනේ මහා ගුණ ඇති මහා වෙර ඇති මහා කස්සප මුනිදුනේ මහා සතුටින් අපිත් වඳිනෙමු මහා කස්සප මුනිදුනේ මහා මුනිදුගේ ලයෙහි ඉපදුන
මහා කස්සප මුනිදුනේ මහා මුනිදුගේ සිවුර පෙරවූ මහා කස්සප මුනිදුනේ මහා මුනිදුගේ රුවට සම වූ මහා කස්සප මුනිදුනේ මහා මුනිදුගේ මහා සව්වෙකි මහා කස්සප මුනිදුනේ පංසුකූලික සිවුරු දරනා මහා කස්සප මුනිදුනේ මහා වනයේ බවුන් වඩනා මහා කස්සප මුනිදුනේ පිණ්ඩපාතෙන් දිවිය ගෙවනා මහා කස්සප මුනිදුනේ ඈත සිට දෙවිවරුන් වඳිනා මහා කස්සප මුනිදුනේ ලැබුණු සිවුරෙන් සතුටු වන ඔබ මහා කස්සප මුනිදුනේ ලැබුණ ආහාරින් සතුටු වන ඔබ මහා කස්සප මුනිදුනේ ලැබුණ බෙහෙතින් සතුටු වන ඔබ මහා කස්සප මුනිදුනේ වැඩුණු සිතකින් වනයේ වසනා මහා කස්සප මුනිදුනේ මහා ඉසිවර මුනිදු ඔබමයි මහා කස්සප මුනිදුනේ දහම සංගායනා කළ ඔබ මහා කස්සප මුනිදුනේ රහත් මුනිවරු අතර බබලන මහා කස්සප මුනිදුනේ පුන් සඳයි ඔබ සසුන් නබරේ මහා කස්සප මුනිදුනේ අහසිනගිනා සඳක් විලසින්
අලුත් වී යන හැම දිනේ ගෙයක් පාසා පිඩු සිඟා යති රසට නොබැඳුණු සිතකිනේ දිලින්දන්නට සැප සදන්නට ඔවුන් සොයමින් වඩිමිනේ සුපුන් සඳසේ ලොවේ දිලුනා මහා කස්සප මුනිදුනේ ලඳක් දෙව්ලොව ගියා මුනිදුට කැඳක් පූජා කළ පිනෙන් ඇඟිල්ලක් බත් පිඩෙහි වැටුණා රෝගියෙකු දන් බෙදුසෙනින් සිතක් නැති පිළිකුලක් ඇතිවෙන යොමා කරුණා බරණිතින් ඉවත් කොටලා දුරු ඇඟිල්ලද වැළඳුවා දන් සිත තුටින් නමින් සීවක යක්ෂ සෙනෙවිද මුනිදු වෙත වඩමින් සෙනේ මහා කස්සප මුනිදුඩා බිඳු රන් මලක් වෙත රැගෙමිනේ රනින් කළ කරඬුවක රඳවා උතුම් පූජා කරමිනේ දැනුත් හඬමින් වඳී මුනිදුට උතුම් ගුණ සිහි කරමිනේ දෙව් බඹුන්ගේ වන්දනා මැද දිලෙන කස්සප මුනිදුනේ දුප්පතුන් හට සදා සැප දෙන කාරුණික වූ මුනිදුනේ සසුන් ගමනක එළිය විහිදන හිරු මඩල වැනි මුනිදුනේ ගොයුම් ගෞතම සසුන බැබලු මහා කස්සප මුනිදුනේ විසිවසක් සියයකට වැඩි කොට
මුනිදුගේ ආයුෂය ගෙවුනේ නිවී යන තෙල් පහන විලසින් පිරිනිවෙන්නට කල්ය දැනුනේ හඬා වැටෙනා පින්වතුන් මැද කසුප් තෙරිඳුන් අහසේ නැගුණේ ගුරුපාද කඳු මුදුන වෙත වැඩ නිවී යන ගමනකට සැදුනේ මෙතේ බුදු හිමි වඩින තුරුෙහි මහා කස්සප මුනිදු නමිනේ සැඟවිලා ඇත ඔබේ දේහය ගුරුපාද කඳු ශිඛර මුදුනේ මෙතේ බුදු හිමි ඉදිරියේ දෙවී යනු ඇත කපුරු ලෙසිනේ සදා වඳිනෙමු අපිත් බැතියෙන් මහා කස්සප මුනිදුනේ සදා වඳිනෙමු අපිත් බැතියෙන් මහා කස්සප මුනිදුනේ සාදු සාදු අප රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය සම්භාරයන් සියලු දෙවියෝ ඊතා සතුටින් අනුමෝදන් වෙත්වා. සග්දෙවිදානන් සතරවරන් දෙවිවරු සෙන්පති දෙවිවරු ඇතුළු සදෙව්ලෝකවාසී සියලු දෙවියෝ ඊතාම සතුටින් පින් අනුමෝදන් වෙත්වා. මහා කස්සප මහරහතන් වහන්සේගේ උතුම් ඩාබිඳු රන්මලක් මත වඩා හිඳුවා රන් කරඬුවේ තැන්පත් කොට අදටත් සාදු නඳ දිදී ගුණ සිහි කර කර වන්දනා කරන සීවක දෙවිදානෝ අපගේ පින අනුමෝදන් වෙත්වා. මහා කස්සප මහරහතන් වහන්සේගේ උතුම් දළදාව සුරකින්න බෙන්තර ගලපාත රාජමහා විහාරස්ථානයේ සෑය රකින්න සියලු දෙවියෝ සාදරයෙන් පින අනුමෝදන් වෙත්වා. මහා කස්සප මහරහත් මුනිදුන් වෙනුවෙන් කෙරවුණු ගාල්ල මලයගොඩ මහමෙවුනාව භාවනා අසපුවේ සුපූජනීය මහා කස්සප සෑරජානන් වහන්සේ රකින්න සියලු දෙවියෝ සාදරයෙන් පින් අනුමෝදන් වෙත්වා. මේ බුදුපසේ බුදු අරහන්තක මහා විහාරයේ සැදැහැති ජනයාට මහා කස්සප මුනිදුන්ව හිත ප්‍රසාදයට පත් කරගෙන වන්දනාමාන කිරීම පිණිස මහා කස්සප මුනිදුන් භාවනාවෙන් ජීවමානව වැඩ ඉන්නවා වගේ ඊටාම සුන්දරව කරවපු මේ පිළිම වහන්සේ ඇතුළු මේ විහාරයේ රකින්න සියලු දෙවියෝ සාදරයෙන් පින අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවියන් ඇතුළු පින් අනුමෝදන් වන දෙවියෝ දෙව් සැපෙන් වැඩෙත්වා. මේ සැදැහැතියන්ව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්න යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද මේ
මහා කස්සප මහරහතන් වහන්සේගේ උතුම් ගුණ කඳ සදහැවතුලට කියලා දීම පිණිස මහා කස්සප මහරහතන් වහන්සේගේ ගුණ මං බණ පොතින් කියවනකොට ඒ කියවන ගුණයක් ගානේ මගේ හිතට මතක් වුණේ ලොකු ස්වාමීන් වහන්සේගේ කවි පෙළ. ඒ හින්දා මං කල්පනා කළා වෙන මොකුත් ඕනේ මං මේ කවි පොත අරගෙන ගිහිල්ලා ඒ කවි පෙළ දිහා බලාගෙන සදහැවතුලගේ හදවතේ ශ්‍රද්ධාව උපදවන්න ඕන කියලා. ඉතින් අපි ගුරුදේවයන් වහන්සේ නිසා අපිට මොන තරම්නම් අපේ ජීවිතය ඇතුලේ පින් පුරා ගන්න අවකාශ ලැබුණාද? අද මහා කස්සප මහරහත් මුනිතුන්ව මහත් වූ ගෞරවයෙන් වඳිනින් පුදමින් ගුණ අසමින් අප රැස් කරපු පින අපේ පරම පූජනීය පින්වත් ගුරු දෙවිඳුන්ට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුව සැලසේවා, චිරජීවන සම්පත්තිය සැලසේවා. අපගේ ගුරු දෙවිඳුන්ට ගෞතම සම්බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරනු පිණිස අප උතුම් කොට රැස් කරලා අනුමෝදන් කරන මේ පිනත් ඒකාන්තයෙන් උපකාරක ධර්මයක්ම වෙත්වා. සාදු සාදු සාදු. මාළඹේ පිට්ටුගල මහමෙවුනාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ වැඩ හිඳිමින් පින්වතුන්ලව නොඑක් පින්කම් වලට සහ සම්බන්ධ කර ගනිමින් පින්වතුන්ට නිරතුරු කල්යාණ මිත්‍ර ඇසුර සලසන අපේ පින්වත් පන්නල සුමන වංශ ස්වාමීන් වහන්සේ ඇතුළු කොට මේ පිම්බිමේ වැඩ ඉන්න පූජනීය මහා සංඝරුවන නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. මහමෙවුනා වාසී රට්ලෝ වාසී මහා සංඝරුවනට පින්වත් අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂාවෙන් සිටින දරුවන්ට ධර්මාවබෝධයටම වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද මේ සුන්දර පින්කම අපිට මේ විදිහට කරගන්නට අවකාශ සැලසුනේ මේ පින්කම ලැහැත්ති කරලා අපිත් එක කතා බහ කරගෙන ඇත්තෙම මාවත් මේ පින්කමට සම්බන්ධ කරගත්තේ පින්වත් සඳලි දෙනුවනි මහත්මිය. එතුමිය තමන්ගේ පිරිසත් එක්ක කතා කරලා ස්වාමීන් වහන්සේ මෙහෙම පින්කමක් කරන්න ආසයි. පූජාවක් කරනවා මහා කස්සප මහරහතන් වහන්සේගේ සෑය ළඟ. බණපදයකුත් කියවන්න ආසයි. ඒ වගේම මහා කස්සප මහරහතන් වහන්සේගේ ගුණ අපේ ගුරුදේවයන් වහන්සේ කියපු මහා කස්සප තේරාභි වන්දනාවේ කොටසක් හරි බණ අහන්න එන පිරිසත් එක්ක එකට සජ්ජායනා කරන්න ආසයි. එතුමිය කියපු වචන ටිකත් එක්ක තමයි අද මේ පින්කම මේ විදිහට කළ යුතුයි කියලා මමත් විශේෂයෙන් කල්පනා කළේ. ඒ නිසා මේ රැස් වුණා වූ උදාරතර පින අද මේ පින්කම වෙනුවෙන් මූලික දායකත්වයෙන් දරන 304න් එකෙන් එක ඒ මාගම්මන හෝමාගමනේ පිණි පදිංචි පින්වත් සඳලී දෙනුවනි මහත්මියට අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. සියලු ආකාරයෙන් ආරක්ෂා සැලසේවා. එතුමියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වන පින්වත් රේෂාන් නිමේද විජේකෝන් මහත්මයාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සියලු සිත සැලසේවා. මේ පින්කමට එකතු වුණා රශ්මි නිරෝමා වැලිකල මහත්මිය. ඒ වගේම ඒ රශ්මි මහත්මිය මේ පින්කමට එකතුනේ විශේෂයෙන් ඔනෙලි වැලිකල, රාදිස් වැලිකල, රුහානී වැලිකල, දාති වැලිකල කියන මේ දරුවන්ට සෙත් ආශිර්වාද සැලසේවා කියන අදහසින් ඒ වගේම අරුෂි, ශනෙල්, කලන, දිනෙත්, ඔකිත, මනෙල්, මතේ කියන ඒ දරුවන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය ලැබිලා ඒ දරුවන්ගේ ජීවිතවලටත් අද පිනේ ආශිර්වාදයෙන් සියලු සිත සැලසේවා කියලා අපි සෙත් පතනවා. අද අපි බොහෝ දෙනෙකුට පින් රැස් කර ගැනීම පිණිස අද මේ අසපු පින්බිමේ මේ සුන්දර අරහන්තක විහාරයේ ඉඳලා පින පුරා ගන්න වාසනාව ඔයාලටත් මටත් ලැබුණා. හැබැයි මේ පින්කම අඩු ගානේ තමන්ගේ ඇස් දෙකෙන් දැකලා මහා කස්සප මහරහතන් වහන්සේගේ ලස්සන පිළිම වහන්සේ අවට සරසලා තිබුණු විදිහ ඇස් දෙකෙන් දැකලා මේ පින ශ්‍රද්ධා රූපයන්ින් හෝ නරඹන වාසනාව මේ සදහැවතුල හැම දිනාට උදා වුණා. ඉතින් මේ පින්කමට අපි හැම දිනාම කොටස් කරවෝ අපට අද මේ රැස් කරගත්ත පින ඒකාන්ත කොට ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වෙත්වා. අපගේ මහා කස්සප මහරහත් මුනිදුන් යම් මේ උතුම් නිවනක සුවසේ සැතපුණාද අද රැස් කරපු මේ පින අපටත් අමා මහ නිවනේ සැනසෙන්නම
හේතු වාසනාව වෙත්වා සාදු සාදු රැස් කරගන්න යෙදුනා වූ පින නමින් මිය ගිය ඥාතින් වන පින්වත් සේදිරික් කොතලාවල කාලු බණ්ඩාර විජේකෝන් යන ඒ පියවරු ඇතුළු කොට නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලුම ඥාතින් හට මේ සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා ඥාතින්ගේ පරලෝ ජීවිත ඒකාන්ත කොට සුඛී සුවපත් භාවයට පත් වේවා. ඔබ අප කාගේ නමින් මේගේ ඥාතින් පරලෝ සැපේම ලබත්වා සංසාර දුකින් අත් මිදෙත්වා කියන පැතුම. අද විශේෂයෙන් මේ පින්කම ඊටාම සුන්දර පින්කමක් ලෙස අද පොය දවසේ අනිකුත් සීල භාවනා වැඩසටහනේ කටයුතු ඔක්කොම තියෙද්දී පුංචි වෙලාවකින් මහා කස්සප මහරහතන් වහන්සේගේ මේ පිළිම වහන්සේ මෙතරම් සුන්දරව සරසවලා මේ පින්කමට සොඳුරු සැරසිල්ල කාණු භාවයේ එකතු කරන්නට අමාවතුර යෝන් සභාවේ විශේෂයෙන් අපේ පින්වත් උදිතාක් ඇතුළු තාවතින්ස යාත්‍රා ඒ කල්යාණ මිත්‍ර සියලු දෙනා මේකට ඒක රාසි වුණා. ඉතින් ගොඩාක් සන්තෝෂයටපත් වෙන්න අපේ ජීවිතේ අපි නොඑක ආකාරයෙන් කරන පින්කම් අතරේ මම හිතනවා අද මේ පින්කම විශේෂයෙන් මතක හිටින පින්කම. අපි මහා කස්සප මහරහතන් වහන්සේ වෙනුවෙන් පිළිම වහන්සේ සරසවා හෝරා දෙකකට කිට්ටු කාලයක් බණපදයකුත් කියලා ඒ දහමත් ශ්‍රවණය කරලා මහා කස්සප මහරහතන් වහන්සේගේ ගුණ අපි මිහිරි කවියෙන් ගායනා කරලත් වන්දනා කළා කියන සතුට මා හිතනවා. අදින් පස්සේ මේ පිළිම ගාවට එන වතාවක් මෙහි බණ අහපු බොහෝ දෙනාට සිහිපත් වේවි. මට නම් මේ අරහන්තක විහාරේ වඳින්න හැම දවසකම ඕක අනිවාර්යෙන් මතක් වෙයි. ඒ නිසා අපිට අනුස්මරණීය වූ සුන්දර පින්කමක් කරගන්න මේ පින්කමත් එක්ක ඒක රාසී වුණු තාවතින්ස යාත්‍රා යෝන් සභාවේ ඒ කල්යාණ මිත්‍ර සියලු දෙනාට ඒ වගේම අසපුවේ උපස්ථායක සභාවේ සියලු දෙනාට නොඑක ආකාරයෙන් මේ පින්කමත් එක්ක ඒක රාසී වුණු සෑම සියලු දෙනාට ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනියෙන් දහම් අසන ඔබ අද මේ පින්කම දැකලා අනුමෝදන් වෙලා පින පුරා ගන්නේ ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වතුන්ගේ මහන්සිය වෙහෙස නිසා මේ දර්ශන රාමුව ඔබ ඉදිරියට අරගෙන එන්නත් ඒ විකාශන කටයුතු ආදීතිත් වෙහෙසක් දරලා මේ කටයුත්ත කරන ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලාටද මේ පිනේ ආශිර්වාදයෙන් සිත සැලසේවා. සියලු දෙනාට ධර්ම අවබෝධයෙන් සැනසෙන්න අද දවසේ අප රැස් කරපු පින ඒකාන්ත කොට හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු